හලෝ වෙල්කම් නෑ කියන්න දෙන ඉන්දිකට වෙල්කම් බැක් කියලා. ආයි ඉන්දිකේදී පොස්චර් ආයවිලා හායි පොඩ්ඩක් ආයි වෙල්කම් මේ නාමිනී ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රිකට් තියෙනවානේ. දැන් ඒකේ තියෙනවා අපි කියනනේ අන්ත දෙකක බැට් කරනවානේ නේ. හරිද? මේ අන්තේ තියෙන විකට් එකේ විකට් කූරු 3ක් තියෙනවා. මේ අන්තේ කීයක් තියෙනවා? 3යි. හරි. බල්ල තියෙනවා මැච් එක හරි. අපි තමයි ඉතින් දිනවල දුන්නේ. ඔව් නේ ඒක තමයි. හොඳයි. ඒක තමයි අද මේ නොණ්ඩි ගහගෙන ආවෙනි. අනිවාර්යයෙන් උදේ වැටුණා. දැන් නාමිනී ගියා මැච් එකක් දිනුවා. ඔව්. හොඳා වෙන්නේ වැඩ. ඇත්තට මේක බලන එකේ ලොකු මේකක් තියෙනවා. මොකද දන්නවද? ඒක හිත හරියට එකඟ කරන් ඒක බලවනවා නම් දිනනවා. මට ඒක ලයිව් මැච් බලන්න මම ආස නැද්ද හේතුව දන්නවද? රිපීට් එක කරා. පොඩ්ඩක් හරි එහෙම වුණොත් පේන්න දන්නේ නැහැ. ඔව්. ඒක මට උනා. දැන් මං හොඳට මේක අල්ලගෙන ආවා. ඊට පස්සේ මං තේකක් ගේන්න ගියා. හරිද? ඒ ගේන ටිකට විකට් 5ක් විතර අර ගියා. එතන තියලා ගියපු එක්කෙනා ඉන්නේ. ඔව්. ඒක වරද්දලා හරියට බලන් ඉන්නේ නැතුව හොඳටම අපේ අර රන් රේට් එක අඩු වෙලා එහෙම ප්‍රශ්න ටිකක් වෙලා තිබුණා. ඊට පස්සේ ආයෙත් එක්කරම් බල්ලා අන්තිමට කියන 6-4 ටිකක් දාලා 270කට ආවේ. ඊට පස්සෙත් අරගොල්ලෝ ඇවිල්ලා හෙමින් ගහද්දිත් ගොඩක් අය කිව්වා නෑ මුල් ටිකේ ඔය ළඟ නවලා ඊට පස්සේ තමයි ගහගෙන යන්නේ ඔන්න බලන්න කියලා කිව්වා. නමුත් මම මුළු හදවතින්ම කිව්වා නෑ එහෙම වෙන්නේ නෑ මෙහෙමයි කියලා එක ප්‍රාර්ථනාවෙන් බලන් ඊට පස්සේ ඔන්න දාලා පෙරේ බොක්කෙන් බලද්දි වයින්නා වෙනවා. ටිකක් මැච් එකක්ද වෙන භාවනා යෝගී වැඩ ඉන්දික මේ නාමිනිගේ තියරියක හැටියට එහෙනම් අර මේ කතරගමින් බලන එකත් නෑ එහෙම නෙවෙයි ඊට පස්සේ එක දිගට බලන් ඉන්නකොට දැන් ඇත්තටම එංගලන්තේ එච්චර හොඳට ස්කෝර් කරේ නැහැනේ. ඊට පස්සේ අර මේ මම නම කියන්න කැමති නැහැ. නමුත් අර සමහරලාට අර ඒ ඉන්න තැන් වෙනස් කරලා එහෙම යන්න හොඳ නැති අය ඉන්නේ. එහෙම කෙනෙක් ඇවිල්ලා තමන් හිටපු තැන ඉඳන් වෙන තැනකට ඇවිල්ලා බලන්න පටන් ගත්තා. අපි දන්න කෙනෙක් ඔක්කොම. හරිද? එතකොටම තමයි ආයෙ එංගලන්තේ 6-4ව ගහන්න ගත්තේ. හරිද? ඊට පස්සේ මට හිතෙන් හොඳටම තරහා ඊට පස්සේ මම මේ මිනිස්සු දැන් ගිහලා වාඩි වෙනවනේ හිටපු තැනින් දැන් මේක ඇවිල්ලා වැඩේ. එයාට තේරුණා. එයා ආපු එකෙන් තමයි වැඩේ මේ වෙන්නේ. එයා ගිහලා දාල්තනින් වාඩි වෙන පස්සේ තමයි ආයේ විකට් යන පටන් අපිට මේක දිනා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක මම හිතනවා මම ලොකු සේවයක් කරා. හරිම මේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඒක නේ. මට තව පැහැදිලි කිරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙත්තාරාම ටොස් එකේ දිනේ මැච් එක. ඉතින් අර දෙවෙනියට බැට් කරන එක නේද පොඩ්ඩක් අමාරුයි. ඔයා ඔය කියන්නේ නිකන් ඔය මේ ඔයා ඔය කියන්නේ මිත්‍යා දෘෂ්ටික කතා. මේවා තමයි හරි කතානේ. නෑ ඇත්තටම හිතට ලොකු පව එකක් තියෙනවානේ. පොල්ලෙම ප්‍රාර්ථනාවනේ. පොල් මනසට අපි ප්‍රාර්ථනා කරන දේවල් ගොඩක් කරාට වෙන්නේ ඒක. හරි. ඔය වගේම ඔය අධ්‍යාපන ප්‍රතිශත ඒකට එහෙමම ප්‍රාර්ථනා කරන්න ඔය පාර්ලිමේන්තු එකේ ඩිබේට් එකේ එහෙම කවුරු හරි ඉතින් අපිට ඒක කියලා ඒක කරවනවා. දැන් වන්දක අධ්‍යාපන ප්‍රතිශත කර කතා කරද්දි ගොඩාක් දෙනෙක් මීඩියා කට්ටියත් හොඳ ප්‍රශ්න අහනවා. දැන් කියනවනේ අර මොඩියුල් එක එහෙමයි අසභ්‍යකරණයට ලක් කරලා අරවා මේවා කියලා. ඒකට ගොඩක් දෙනෙක් මම අහනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහනවා දැන් ඔබතුමා මොඩියුල් එක බැලුවද කියලා. නෑ මම බැලුවේ නෑ මේ මම දැක්කේ සමාජ මාධ්‍යවල යන දේවල් කියලා. ඒ කියන්නේ එක්කෙනෙක්වත් හරියට මොඩියුල් එක බලලා නෑ මං හිතන්නේ එහෙම නිකන් මොකක්ද තිබ්බේ කියලා. ඒ ඇස්සේ මම දැක්කා මේ කවුද අපේ මේ ඇමතිතුමා කවුද අර මේ ගුරු සංගම් ඇමතිතුමා කවුද? මහින්ද එතුමා කියනවා මේ 2015 ICT පොතේ තිබ්බලු මේ මොකද්ද මේ බඩි කියන මොකක් හරි එකක් තිබ්බලු බඩි මේකක් කියලා තිබ්බ කියලා එතුමා ඊ පාර්ලිමේන්තුවේ මම දැක්ක කියනවා. ඉතින් මේ මම දැක්ක අද උදේ චන්න ජයසුමන එකට දාලා තියෙනවා මේ හැම බඩියම ඔය කියන බඩි නෙමෙයි කියලා. ඒක මේ ඒතර ඒක මම දැක්ක විකිපීඩියා ලින්ක් එකක් දාලා තියෙනවා ඒක වෙන බඩි එකක් කියලා. දැන් ඒක මාර තැනකින් අපි අල්ලගෙන තියෙන ඇත්තටම අධ්‍යාපන සංස්කරණ ඉතින් හරි අවාසනාවන්ත තත්ත්වයක්. අපි ඉතින් පොඩ්ඩක් ඉස්සරහට යමු. දැන් මේ ඊ ආව නේද මේ IMF ඊයේද කකද? 22 මම හිතන්නේ. 22 මම හිතන්නේ ඊයේ තිබුණා ඔය සිවිල් සංවිධානවල think tanks වල ඩිස්කෂන් එක. ඒ කට්ටිය ආවේ මම හිතන්නේ මේ දිත්වා එකේ ඉම්පැක්ට් එක ගැන කතා කරන්නත් එක්කසා මේ අපේ දැනට තියෙන අර extended fund facility එකේ අපේ දැන් ඒ condition සමහර ඒවා
නැවතවරක් සමාලෝචනය කරන්න වෙනවා. වෙනවා. මොකද අපි දැන් අලුතෙන් බිලියන 500ක් වෙන් කරානේ දිත්ත එකකින් ඉස්සරහට යන්න. ඒතොර ඒකත් එක්ක ෆන්ඩ් එකේ තියෙන ඉස්සරහා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ටිකක් වෙනස් වෙලා ඊට පස්සේ තමයි අර ආයි පාරක් එක්සිකියුටිව් බෝඩ් එකට දාලා අර මිලියන 300 ගාන එන්නේ. රැපිඩ් ෆයිනෑන්ස් එක නම් අපිට 200ක් වගේ ලැබුණා. ඉතින් ඒකට තමයි මං හිතන්නේ නෙවෙයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම පහුගිය සතියේ තවත් එකක් වුණා මේ අරවින්ද් සුබ්‍රමණියම් ආවා ලංකාවට මේ ඊයේද තිබ්බේ මේක පෙරේද ඊයේ නෙමෙයි පෙරේද තිබුණේ මේ අරවින්ද් සුබ්‍රමණියම් කියලා කියන්නේ ඔය ඉන්දියාවේ මෝදි අගමැතිතුමා හිටපු චීෆ් ඉකොනොමික් ඇඩ්වයිසර්. එයාගේ මෙයා ඔය ඉන්දියාවේ තව මේ ප්‍රාන්ත ගොඩකට මහ ඇමතිවරුන්. ඉතින් ඉන්දියාව කියලා කියන්නේ ප්‍රාන්තයක් කියන්නේ රටක් වගේනේ. ඒ වගේ ගොඩක් ඒවට ඇඩ්වයිස් කරන කෙනෙක්. ඉතින් එයාත් ඇවිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ තව අපේ එක්සැමිනර් එක හෝස්ට් කරලා තිබුණා. අරවින්ද තව සෙෂන් එකකට එතන සෙෂන්ස් කීපයක් කතා කරා. එක්සැමිනර් එකේ සෙෂන් එකේ මම හිතන්නේ දකුණු ඉන්දියාවේ මේක ගැන කතා කරේ නේ. දකුණු ඉන්දියාවේ ගැන කතා කරේ. අරවින්ද අපි ඒ ගැන කතා කරමු. ඒකේ අරවින්ද වැඩිපුරම කිව්වේ මේ ක්‍රයිසිස් එක ලංකාවට අමතක වෙන්න දෙන්න එපා කියලා. මොකද මේ රිෆෝම්ස් ඔක්කොම දුවන්නේ ක්‍රයිසිස් එක අමතක වුණොත් ඒ කියන්නේ අමතක නොවි තියෙනකන් තමයි මිනිස්සු මේකට දුවන්නේ. මේක අමතක වෙන්න දෙන්න එපා කියන එක තමයි අරවින්ද ඇත්තටම මෙසේජ් එකක් විදිහට කිව්වා. තව ගොඩක් දේවල් කිව්වා. ලංකාව ඔය ගෝලීයකරණයෙන් ඒ කියන්නේ ලෝකෙම ගෝලීයකරණය වෙච්ච සමයක ලංකාව ඇත්තටම නිසි පරිදි ගෝලීයකරණය වුණේ නැහැ කියන එක සම්බන්ධයෙන් දේවල් කිව්වා. ඉතින් ඔව් ඒ වගේ සෑහෙන වැදගත් කරුණු කිහිපයක් ඔයාගේ අර පොතකුත් තියෙනවා sixth sense of development කියලා. ටිකක් බර පොතක්. ඒකේ තියෙනවා ඉතින් කොහොමද අපේ වගේ රටවල් මේවා ගැන හිතන්න ඕන කියලා. බෑනේ ඉතින් ගෝලීයකරණය ගැන කතා කරන්න අපේ දැන් අර පස් රූල් පොත නැහැ කියලා එන ගේමක් ඉල්ලනවා පාර්ලිමේන්තුවේ. දැක්කද ඔය පස් රූල් පොත දැන් දිලිත් ජයවීර පස් රූල් පොත නැහැ කියලා එන ගේමක් ඉල්ලනවා. පස් රූල් පොත කියන්නේ අර පොඩි කාලේ අපි යද්දී අර රූල් පොතේ තියෙන පස් රූල් පහක් තියෙන එක. ඒ පොත දැන් මේ අධ්‍යාපනයේ නැහැ කියලා. ඒ අධ්‍යාපනයේ නැහැ කියලා කියන අවුලක් බවට පත් වෙලා තියෙනවා කියලා. දැන් ඔයා ඔය කියන ග්ලෝබලයිසේෂන් මොනවාද ගෝලීයකරණය ගැන කියද්දි මට ඒක මතක් වුණේ ඇත්තට මේකට යනවනේ දෙක පස් රූල් පොතයි ගෝලීයකරණය නියමට. අන්දක අපි පොඩි කාලේ කියන්නේ දැන් අපි පොඩි කාලේ කෙනෙකුට අවුරුදු 50ක් එහා පැත්තේනේ. අපි පොඩි කාලේ කියන්නේ ඒ කියන කෙනා. ඒවම නැවත කන්ටිනියු. දැන් මෙච්චර අධ්‍යාපනය ක්‍රමවේද වෙනස් වෙලා තියෙනකොට සහ දැන් ඉස්සර අපි ලියුමක් ලියලානේ යවන්නේ. දැන් අද ඊමේල් එකක් යවනවා. සහ ඒක ප්‍රුවන් ඒක එෆිෂන්ට් වැඩේ කරනවා එහෙම කියලා. එතකොට දැන් අපි කියලා දන්නේ නැහනේ. ඉස්සර නම් අපි අතේ දීලා තමයි පෝස්ට් එකෙන් මාසයක් විතර නිකන් ලියුම් යවුවේ කියලා. මරණයක් එහෙම නම් ටෙලිග්‍රෑම් එකනේ යවන්නේ. දැන් එහෙම නෙවෙයිනේ නේද? එහෙම කියලා අපි කියන්නේ ඉස්සර නම් ටෙලිග්‍රෑම් තමයි. දැන් ටෙලිග්‍රෑම් එකක්වත් නැහැ කියන්නේ නැහනේ. ඉස්සර ගල්ලෑල්ල ලිව්වා නම් ඒ ගල්ලෑල්ලත් ආයෙත් එහෙනම් තියාගන්න වෙනවා. වැලිපිල්ල ඒ ටික ඔක්කොම තියාගන්න ඕනේ. හැබැයි ඊයේ මම දැක්කා මේ විපක්ෂ නායකතුමා අහනවා මේ කෝ මේ අලුත් අධ්‍යාපන සංස්කරණවල ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෝ මැෂින් ලර්නින් කෝ කියලා අහලා තිබුණා. හොඳයි නේද ඒක දාන්න. ඒ වගේම මම දැක්ක විපක්ෂ නායකතුමා කියලා තියෙනවා මේ අපි කවදාවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුණෙත් නැහැ කියලා. මම හිතන්නේ අර අපි ඒකේ අසභ්‍යකරණයට විරුද්ධ වුණේ කියලා. සහ වගේ තමයි ඒකත්. ඔව් ඊළඟට හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මම දැක්ක කියලා තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක දැන් අයින් කරලා ක්‍රියාත්මක කරන්න. මේකට විරෝධතාවයක් නැහැ කියලා. හැබැයි ඒකට ඩබල් ස්ටෑන්ඩඩ් ගතියක් තියෙන්නේ පක්ෂයක් විදිහට තීරණයක් ගන්නකොට පක්ෂයෙන් මෙහෙම කියනකොට ඒ ගමම්ම අගමැතිතුමියගේ විවාහක බව සහ දරුවන් සිටීම කියන කාරණා මත ඉතින් පොල් ගහන්නත් යනවා. එහෙම කරන අයට මම හිතන්නේ මේකද විධායක සභිකාරවම තනතුරු දෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ කරා කියලා ඉතින් තරුණ කරලා තියෙනවා. තරුණ කරලා තනතුරුත් දීලා තියෙනවා. එතකොට අර තමන් කියන එකේ තියෙන වැදගත්කම යනවා. ඉතින් ඒ කියන්නේ තමන් පක්ෂයකට තියෙන අපි මොන වටිනාකම්ද පිළිගන්නේ කියලා අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙන්නේ මෙන්න මේ කාරණාව මත ඒක අයින් වුණා මේක ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාවවත් තිබ්බානම් ඔව් ඉතින් පක්ෂයකට පුද්ගලයෙක්ට ආයතනයකට මොකක් හරි දෙයකට දැන් මේ අපි කරන පොඩ්කාස්ට් එකට පවා මොකක් හරි වැලියු සිස්ටම් එකක් තියෙනවා අපි විශ්වාස කරන දෙයක් තියෙනවානේ ඒක හරිද වැරදිද කියන එක වෙන කතාවක් ඒක කියන්නේ හරි තම විශ්වාස කරන විදිහ සාපේක්ෂව ඇඩ්වොකේට් එකක් ගත්තොත් ඇඩ්වොකේට් එකට තියෙනවා මොකද්ද තමන්ගේ කියලා දර්ශනයක් ඉතින් ඒ වගේ ඒ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වෙන්න ඕන නිසා ඒකෙන් ඩීවියේට් වෙන්න ඕනේ නැහැ වැඩේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂයේ තියෙන්නේ ඔය තරුණ එයාගේ තරුණ පෙළ කියන කට්ටිය වෙන කතාවක් කියනවා. හර්ෂද සිල්වා වගේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් කට්ටිය වෙන කතාවක් වෙන මතයක ඉන්නවා. මේ සජිත් ප්‍රේමදාස දෝලණය වෙනවා. ඒ දෙක මැද මොකක් හරි කතාවක් කියනවා. දෝලණය වෙනවා. ඊයේ දෝලණය වුණාද ගෝලේ?
දැක්කේ නැහැ. දැක්ක මොනවාද ඒ මම හිතන්නේ දනා මේ අර IMF එක ගැන කතා කරද්දී මම එකද මේක මේ අර පොඩ්කාස්ට් එක දැක්ක අර අලංකී කරන පොඩ්කාස්ට් එක ඇත්තට නිෂාන් වෙරිටේ ආයතනයේ නිෂාන් ලිමෙල් එක කරපු ඉන්ටර්විව් එකකදී මම දැක්කේ කියන්නේ නිෂාන් ටික හොඳ පොයින්ට් එකක් එතන කියන කියන්නේ අපි හැමෝම වගේ ගොඩක් දෙනෙක් අපි දැන් ටිකක් රිලැක්ස්ඩ් ආර්ථිකය ගැන කතා කරද්දී ඒ කියන්නේ දැන් අර නිකන් අපිට පෝලිං නෑ එහෙම ඉමීඩියට් ගැටලුවක් නෑ ඉම්පෝර්ට් බෑන්ස් නෑ වාහන එනවා කෑම බීම ටික එනවා දැන් සූමාකට් ටයිල් එකේ ගිහිල්ලා බැලුවත් රටේ නැති චීස් ಜಾති තියෙනවා අර ඉස්සර තිබ්බේ ඉස්සර චීස් නැති වුණානේ කාලේ එහෙම අර බ්ලූබෙරි තියෙනවා රාස්බෙරි තියෙනවා ඔක්කොම ටික තියෙනවනේ දැන් ආයේ ඒකට අපි හිතනවා දැන් මේ එන ලයිෆ් එක ආයේ නැවත නෝමල් ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් ඒක IMF ප්‍රෝග්‍රෑම් එක නිසා වුණා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි අර කරපු දේවල් එක්ක. නමුත් ඒ නිෂාන් කියන තර්කය තමයි මේ ඒ කියන්නේ IMF ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ක්‍රයිසිස් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ඊගාවට ක්‍රයිසිස් එකෙන් දැන් ඒකෙන් රිකවරි එකක් වෙලා තියෙනවා. නමුත් ඊගාවට මේක අපි පිවට් කරගන්න ඕනේ ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට කියලා. ඒ පොයින්ට් එක මම හිතන්නේ මාර වැලි. ඒ කියන්නේ දැන් ඩෙවලොප්මන්ට් කොහෙන්ද අපි එන්නේ කියන පොයින්ට් එක. දැන් අපි මේක දැන් මේන්ටේන් කරගෙන යනවා. හරි. ඒ කියන්නේ බදු ගහලා බඩු වැඩි කරලා රාජ්‍ය ආදායම හදලා මොනවාද ෆිස්කල් ඩෙෆිසිට් එක අඩු කරගෙන අර අපි කියන ආර්ථික අපි සාමාන්‍යයෙන් කියන අර පැරාමීටර්ස් ටික අපි හරියට තියාගෙන යනවා සෑහෙන තැන්වලදී. තිබ්බවුල් සෑහෙන විසඳගෙන. අපි වැඩි තියෙන දැන් ඔය පාරේ ගියා කියලා දැන් අපිට අර ණය ප්‍රශ්නකුත් තියෙනවා. ණය ගෙවීමේදී එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ණය ගෙවන්න නම් කිසියම් ආකාරයක ආර්ථික වර්ධනයකට අපි ආ යුතුයි. එතකොට ඒ ආර්ථික වර්ධනය කොතනින්ද කියන එක නේද? growth matters නේ හැම වෙලාවෙම. මේ growth එක අපි නැත්තම් පොඩ්ඩක් එක තැනක පල් වෙන ගතියක් ඊගාවට සෙට් වුණොත් අර රියාද් හැම වෙලාවෙම කියනවා 4%ක 5ක ආර්ථික වර්ධනයක් තියෙයි. ඉස්සරහට. හැබැයි 4%ක් මදි. ඔව් ඒකට ඉන්දික මම කිව්වේ එහෙමයි. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රයිවට් සෙක්ටර් එක දැන් ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තොත් ආණ්ඩුවක් හිටියත් ආණ්ඩුව ලොකු දෙයක් කරත් හරි නැතත් හරි සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ටර් එකට වැඩි ඇඟිලි ගහුවේ නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙක්ටර් එකේ 4%ක් 5ක් වගේ කොහොමද දුවනවා. හරිද? ඒ කියන්නේ දැන් මේ රිෆෝම්ස් නැතුව දැන් අර මේ මට තියෙන ගැටලුව දැන් සාමාන්‍යයෙන් දන මේ මට තියෙන ගැටලුව මේකයි. සාමාන්‍යයෙන් ආර්ථිකය හරි මාර්ගයට අරගෙන ගිහිල්ලා ඒ හරි මාර්ගෙන් දිගටම අරගෙන යන එක තව කතාවක්. ඒක අරගෙන යන්න සාමාන්‍ය 7%ක්වත් තියෙන්න ඕනේ. ඉතින් මට තියෙන ගැටලුව එතන. දැන් ඔය 3යි 4යි කියන එක කොහොමද දුවනවා? ඒක 4 5 6 7ට යන්න ඕනේ. ඒක තමයි මම දන්නේ විදියට. සහ කාලයක් ඒක තියන් යන්නත් ඒක කාලයක් තියාගෙන යන්නත් ඕනේ. දැන් අර ගත්තොත් ඉන්දියා හරි චීනයේ හරි ඉකොනොමි මේ ඉන්දියාව ගත්තොත් ඉකොනොමි මේ රිකවරි එකක් කියන 90 මැද 90 ගණන් වල ඉඳන් හැම අවුරුද්දෙම 6 තියෙන. ඉතින් ඒක කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් නේ. ඒක කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් කියනවා. ඉතින් කම්පවුන්ඩින් ඉෆෙක්ට් එකක් යනකොට ඉතින් ලොකු පිම්මක් පයින් අවුරුදු 6කින් විතර. අපිට මේ පිම්ම පයින් අනිවාර්යෙන් 6.5 වෙනකන් අරගෙන යන්න ඕනේ. ඉතින් දන ඔයාට හිතන්නේ මොකද්ද මේ මෙතන තියෙන අඩුපාඩු මොකද්ද කියලා? ඔව් මම දනාට පොඩ්ඩක් මම කරනවා. ඒ කියන්නේ මේ දැන් මොකද ඔයා කිව්වේ මේ කවුද ආවේ? අරවින්ද් සුබ්‍රමණියම් කිව් කතන්දරෙත් මම එකට එකතු කරනවා කියන අර එන ක්‍රයිසිස් එක අමතක කරන්න එපා රිෆෝම් වැදගත් කරන්න කියලා. කියන කතන්දරේ. මොකද රිෆෝම් කියන කතන්දරේ නැතුව මේකට ඉස්සරහට ඔය රියාද් කියන එකේ 107 ගන්න බෑ. ඒක ෆැක්ට් එකක් ලෙවල් එකේ තියෙන වැඩක් නේ. ඔව්. ඕනේ අරවින්ද්ගේ ප්‍රසන්ටේෂන් එකේ අරවින්දුත් තව වැදගත් දෙයක් කිව්වා. අරවින්ද ඇත්තටම ප්‍රස්තාරයක් පෙන්නුවා. ලංකාව IMF එකේ සමාජිකත්වයේ ගත්ත කාලේ ඉඳලා ලංකාව IMF එකත් එක්ක හිටපු කාල පරතර. නිකන් මේ ප්‍රස්තාරයේ කොච්චර ඩොලර් මිලියන ගාණක්ද? එතකොට මේ ප්‍රස්තාරය බැලුවම වැඩිපුර හරියක් අපි IMF එකත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. 17 වතාවක් කියලා තියෙන්නේ. අරවින්ද පෙන්නලා ගෝ මේක තමයි ප්‍රශ්නේ කියලා. මේක තමයි ප්‍රශ්නේ කියන්නේ අපි නිතර IMF එකට යන එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම IMF එක ප්‍රශ්නයක් කියන එක නෙමෙයි. ඉන්දියාව 91 පස්සේ ගිහිල්ලම නෑ. IMF එකට නිතර යන එක යන්න සිදුවෙන විදියට වැඩ කරන එක තමයි ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ. අද IMF එකට යන එක වැරද්දක්. යන එක නෙමෙයි. ඒක තමයි. ඔතන අරවින්දුත් IMF එකේ වැඩ කරලා තියෙනවානේ. ඇත්තට මෙයා ඒක කියනවා මේ I have nothing personal against IMF කියලා. but
මේ කියනවා නිතර නිතර මේකට යන්නේ. ඒ කියන්නේ දොස්තර ගාවට යන්නේකයි දොස්තර ගාවට යන්න වෙන විදිහට වැඩ කරන එකයි කියන්නේ දෙකක්නේ. ඒක දොස්තරගේ ප්‍රශ්නයක් නෙවෙයි. දොස්තර ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඉතින් අරවින්ද කියන්නේ ඕගොල්ලෝ මේකට යන්න වෙන විදිහට වැඩ කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මේ ලොකුම ප්‍රශ්නේ නිශානුත් මං හිතන්නේ අදහස් කරන්නේ ඒකයි. එහෙම නොයන විදිහට වැඩ කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඉතින් නොයන විදිහට වැඩ කරන්න නම් ආර්ථික වර්ධනය වෙන වැඩ ටික කරන්න ඕනේ. මම හිතන්නේ අපි අර පොඩි වැරදි අදහසක ඉන්නවා ස්ටැබිලිටි කියන්නේ රිෆෝම්ස් කියලා. දැන් මේ අර කිව්වා වගේ අර ඉන්දික කිව්වා වගේ චීස් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මේ වෙනවා, වාහන එනවා. දැන් ඒක නෙවෙයි ස්ටැබිලිටි කියලා කියන්නේ. අනිත් ඒ මට හිතෙනවා ඉන්දික අපි ඔය කොච්චර කෑ ගැහුවත් අපේ මොලේ තාම ටියුන් වෙලා නැහැ. අපි මේ කතා කරන ආර්ථික වර්ධනය තියෙන රටක් දකින්න. ඒ කියන්නේ මේ 107ක ආර්ථික වර්ධනයක් කියලා කියන්නේ නිකම් මේ ඉලක්කම 7 වෙලා ජීවිතේ මෙහෙම යනවා කියන එක නෙවෙයි. 107ක ආර්ථික වර්ධනය වෙනවා කියලා කියන්නේ අපේ එදිනෙදා ජීවිතේ සෑහෙන වෙනස් වෙනවා කියන එක. සහයගෙන අර මිනිස්සුන්ගේ ස්ටෑන්ඩඩ් ඔෆ් ලිවිං මාර විදිහට වැඩි වෙනවා. ලංකාවේ දැන් වර්ල්ඩ් බැංක් මේවා අනුවම දර්ශක අනුව දැන් තාමත් 120කට වැඩි ප්‍රමාණයක් පවර්ටි ලයින් එකේ යට අපි ඉන්නේ. හරියට හරි. ඉතින් එතකොට මේ කියන්නේ වෙනස් වෙනවා කියන එකට සැලකිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොරටු ඉන්න කෙනෙක්ට මම ඉන්නේ මොරටු පැත්තේ ඉතින් ඒ කෙනෙක්ට උදාහරණයක් විදිහට ඒ පැත්ත අතෑරලා කොළඹට එන්න වෙයි. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ඒ වගේ ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන්ස් ගැන. මොකද අතෑරලා එන්න වෙයි කියලා කියන්නේ මොකද ආර්ථික වර්ධනය වෙද්දී එතකොට වැඩ කරන්න වෙනවා. එතකොට තවදුරටත් එච්චර මේ දූර ප්‍රමාණයක් සමහරලාට යන්න බැරි වෙනවා. එතකොට ඒ සඳහා ෆයිනෑන්ෂල් ඔප්ෂන්ස් එනවා. අපි මෙහෙන් එනවා. ඒ වගේ හිතා ගන්න බැරි ප්‍රමාණය වෙනස් මගේ ජීවිත කාලය තුළ මාර එන පරිවර්තනීය වෙනසක් වෙනවා. පරිවර්තනීය වෙනසක් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් ඒක තාම මං හිතන්නේ අපිට දරා ගන්නත් ඒ කියන්නේ අපේ ඔළුව තාම ඒකට ටියුන් වෙලා නැහැ. අපිට ඒක අපිත් නිතර මෙතන ආර්ථික වර්ධනය 7යි. හැබැයි මගේ ජීවිතේ මම තාම එහෙම තමයි යන්නේ. මොරටු ඉඳලා පැයකමාරක් අරන් ෂේප් එකේ එනවා. එහෙම දැන් අපි එහෙම නෙමෙයි අපි මේ කතා කරන්නේ එහෙම නොත් ස්ට්‍රීට් ට්‍රේන් තියේ මොනවා හරි ලොකු සම්පූර්ණ වෙනස්කම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වෙනස් වෙලා තියෙයි. මීට වඩා වේගෙන් යන්න තියෙයි. සමහරලාට ඔය කතරගම හයිවේ එකේ ගියපු කට්ටිය මේ ප්‍රයිවට් හෙලිකොප්ටර්ස් අරන් ගියයි. මම කියන්නේ ඒ ලෙවල් එකට තමයි මේක යන්නේ. ඒ කියන්නේ ඔය 107 මම මේ නිකන් මේ මනං කල්පිතයක් කියනව නෙවෙයි. ටෝපියාවක් හදනවා නෙවෙයි. එනමුත් වෙද්දී එහෙම තමයි වෙන්නේ. මේ ඔය කියන සාර මිනිස්සු වැඩ කරන විදිය පවා වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කම්ෆර්ට් සෝන්ස් වලින් තමන් එළියට අපිට ටික ෂොක් එකක් එනවා. දැන් ඇමරිකාවට වගේ ගියාම දැන් ඒ රටවල් වල මිනිස්සු වැඩ කරන විදියක් තියෙනවා නේද? ආපහු ඒ කියන්නේ එන්න අර ඔය කියන්නේ උන්ට බෑ අර ස්විච් එක ඕෆ් කරන්න බෑ. ඒ කියන්නේ මාර අර හස්ලින් වැඩක් නේ යන් තියෙන්නේ. ස්විච් එක කොයි වෙලාවෙත් ඔන්. ඒක අපිට හිතාගන්න බෑ කියන සමහරවිට 6 ඉඳලා හවස ගානකට යනකම් අනිත් වැඩ කරන පිළිවෙලත් එක්ක අපි එහෙමනේ අපි එන කම්මැලිනේ තිබ්බලද? ඔව්. ඒ කම්මැලිකම එන්නේ මේ අර මේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳීම තුළ. හරි. අපි අපේ කම්ෆර්ට් සෝන් එකේ තමයි මේ හැම සිහිනයක්ම දකින්නේ. ආර්ථික වර්ධනය 7ටයි කියලා අපි අපේ ජීවිතේ ඒ විදිහටම යනවා. ඉතින් ඒ වෙනස කරන්න නම් ඒක තනියම කරනවට වඩා ඒකට අර ඉකොනොමික් රිෆෝම්ස් වලින් තමයි මේ පුෂ් එක දෙන්න ඕනේ. ඉතින් ඒකයි අපි නිතරම කියන්නේ මෙතන තවදුරටත් අර මේ පිටිපස්සෙන් ගිහිල්ලා ඇනලා තල්ලු කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා මහ පරිමාණයෙන් වෙන්න ඕන ප්‍රතිසංස්කරණ වලයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා සාහිත්‍යකරියක් සාමාන්‍ය කියන්නේ ටිකක් බරසාර තීරණ ගන්න වෙනවා. බරසාර තීරණ කරනවා. ඒක අරවින්දුත් කො මෙතන නිශානුත් ඔය වක්‍රාකරණය යත් කියන්නේ මේක ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකක් අවශ්‍යයි කියලා ඒක තමයි කියන්නේ. ඉතින් ඒ පිම්ම අපිට ගන්න වෙනවා මේ වැඩේ කරන්න නම්. දැන් හොඳම උදාහරණ අපි කතා කරා. දැන් අර ලංකාවේ ඔන්ටර්ප්‍රෙනර්ස් දෙන්නෙක්ගේ කම්පනි එක ෆින්ටෙක් කම්පනි එක අරන් තියෙනනේ JP Morgan එකෙන් ඩිස්ක්ලෝස් කරපු නැති amount එකකට. ඒ කියන්නේ ඒ ලොකු ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් වෙන්න බෑ. JP Morgan එක නිකන් රුපියල් මේ මිලියන ලක්ෂ 100කට ගන්න නෑනේ. ලොකු ඩොලර්ස් ගන්නකට ගන්න. ඒතකොට ඒ කියන්නේ යා කියලා තියෙන්නේ කියන කටින් එජ් ටෙක්නොලොජි එකක් හදලා තියෙන JP Morgan එක උනත් ගන්න විදියට. එතකොට දැන් අපි එතකොට ඉතින් කටින් එජ් ටෙක්නොලොජි එකක් හදනවා කියන්නේ ඒ දෙන්න විතරක් හදනව නෙමෙයිනේ. ඊට පල්ලෙහා වැඩ කරන ඒගොල්ලෝගේ 60 දෙනාම ඒ ලෙවල් එකෙන් හිතනවා කියන එක. ඉතින් ඒ ලෙවල් එකෙන් හිතනවා කියන එක නිකම්ම එන්නේ නෑනේ. ඒ ලෙවල් එකෙන් හිතන්නේ ඒ ලෙවල් එකෙන් පාඩම් කරන්න වෙනවා. ඒ ලෙවල් එකෙන් වැඩ කරන්න වෙනවා. එතකොට ඒ ලෙවල් එකෙන් උගන්න කට්ටියටත් එක්ක යන්න වෙනවා. ඒ වගේ මේ පල්ලෙහාට මේක එනවා. ඉතින් මට හිතෙන්නේ ඒක හිතා ගන්න බැරි වුණාම තමයි අපි සාමාන්‍යයෙන් අපේ ඔළුව තාම තියෙන්නේ අවුරුදු 20ක් 30ක් පස්සේ අපි ඔළුව ඇත්තටම අපි අපේ යටිහිත කැමති මේ ලෙවල් එකේ ඉන්න. අපි හැබැයි උඩුහිත කැමති 107ක ආර්ථික වර්ධනයක් ගන්නවා කියලා කියන්නේ. මේ දෙක කවදාවත් සමනය වෙන්නේ නැහැ. ඔන්නෝක අධ්‍යාපන වෙනස් කරන්න ඕනේ. අන්න ඒකයි අධ්‍යාපන වෙනස් කරන ඕනේ. අපි ඔළුවවල් අපි වෙනස් කරගන්න ඕනේ. අනිත් එක මේ දන තප්පිරිතයපන් දකිනවා. දැන් අර ආර්ථිකයක් ගත්තොත් සාමාන්‍යයෙන් ওই රිෆෝම් සහ මොන හරි
කියන ප්‍රොජෙක්ට් එක හරියට කරේ නැත්නම් වෙන්නේ අර ඉන්කම් ඩිස්පැරිටි කියන එක වයිඩන් වෙන්න පටන් ගන්නවා තවත්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ haves and have nots. ඒක පරතරේ ලොකු වෙනවා කියන්නේ දැන් මුකුත් තෝරන්නේ දැන් අපි ඉස්සරහට තව ටික වෙලාවක අපි වාහන ගැන කතා කරනවා. මොකද වාහන නම්බර ටික අපිට අවිල්ලා තියෙනවා. ඉතින් ඒක කියලා දාන්න ඕනේ. ඒකට තෙම කියලා. ඊට කලින් මම අර ටොයිලට් එකේ කතාව කිව්වද ආර්ථික වර්ධනයට සම්බන්ධ වෙන එක? නෑ දැන් ඕක අර ජීවිතේ වෙනස් වෙන විදිය මට හිතුණා හොඳම ඕක තේරුම් ගන්න විදියක් තමයි අවුරුදු 50ක් ඇතුළතදී ලංකාවේ මේක මේ කියන්න ඒ කියන්නේ අප්‍රසන්න කතාවක් වැසිකිළිය වෙනස් වෙච්ච විදිය ගැන පොඩ්ඩක් හිතන්න කියලා. ඒ කියන්නේ අවුරුදු 50කට 60කට කලින් සාමාන්‍යයෙන් වැසිකිළියක් තිබ්බේ ගෙදර ඉඳලා මීටර 20ක් 30ක් ඈතින්. ඇත්තටම මොකට කිව්වේ අර සාමාන්‍ය ලැට් වල කියලානේ කිව්වේ. ඒ කියන්නේ ඇත්තටම ස්කොටින් පෑන් එකක් තිබ්බේ නෑ වලක් තමයි තිබුණේ. ගමේ කියන කක්කුසිය. කක්කුසිය කියලානේ. වලට එතකොට වතුර බකට් එකෙන් වතුර එකක් අරන් ගිහිල්ලා වලේ ජොබ් එක කරලා තමයි එන්නේ. එතකොට සනීප ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්න ගොඩක් ආවා. ඊට පස්සේ ඇත්තටම ඔය පූසලෙන් අරව මේවා දියුණු වෙලා අරම ස්කොටින් පෑන් එක ආවා. එතකොට ස්කොටින් පෑන් එක ඊට වඩා තරමක් අර වලට වඩා සනීප ආරක්ෂකයි. මොකද නල පද්ධතියක් කරහා කිසියම් මේක නිසි පරිදි ජීර්ණය වෙන තැනකට යනවා. ඔව් අනිත් එක දන්න මේ ස්කොටින් පෑන් එකට ගියාට පස්සේ තිබ්බේ අර ෆ්ලෂින් සිස්ටම් එකක් තිබ්බා. හරියට හරි. ඊට පස්සේ ආවා ෆ්ලෂින් සිස්ටම් එක. එතකොට තවත් මේක පහසු වුණා. හැබැයි ඉස්සර වගේ නෙවෙයි අර වතුර බාල්දියක් අරන් ගියාම টয়ලට් එක පුරා වතුර හැලිලා මේක දැන් වැඩේ සංකීර්ණයි. ඊට පස්සේ කොමෝඩ් එක ආවා. හරිද? කොමෝඩ් එක ඇවිල්ලා එතකොට වතුර සාමාන්‍යයෙන් බිම හැලෙන්නේ නැහැ, විස බීජ එහෙට මෙහෙට යන්නේ නැහැ, නල ජලය ආවා. එතකොට මේක තවත් පහසු වුණා. ඊට පස්සේ වැසිකිළිය චුට්ට ගේ කිට්ටුවට එන්න ගත්තා. මීටර 20 30 තිබ්බ එක ළඟට ආවා. දැන් ඇත්තටම වැසිකිළිය තියෙන්නේ තමන්ගේ කාමරේ. බිත්තියකින් වෙන වෙලා බිත්තියකින් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් වැසිකිළිය සමහර වෙලාවට සුව පහසු විදියට තියෙනවා. ඒ කියන්නේ ඒකේ පිරිසිදු බව සමහරලාට සාලෙටත් වඩා වැඩි ගන්නට අපි දැන් සාමාන්‍යයෙන් ගියාම මුලින්ම බලන টয়ලට් එක පිරිසිදුද කියලානේ. එතකොට දැන් මං හිතන්නේ පිටරට ගියපු කට්ටිය දන්නවා යා පූත්වල එහෙම ඇත්තටම තියෙන සෙන්සර් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේ වොෂ්රූම් එකට ගියාම ඔටෝමැටිකලි සෙන්සර් එකෙන් කොමෝඩ් එකේ පියන ඇරෙනවා. මේකේ කොමෝඩ් සීට් එක ඔටෝමැටිකලි රත් වෙනවා. එතකොට ෆ්ලෂින් සිස්ටම් එකත් ඔටෝමැටික්. මේකේ සින්දුද යනවා. මේක ඇවිල්ලා සම්පූර්ණ වෙනම ලෝකයකට. මේ ලංකාවේ තියෙනවා මේ මෙහා පැත්තේ තියෙන හෝටලේ තියෙන එහෙම ඔප්ෂන්ස් නේ. එතකොට ඒ බලන්නකො දැන් එතකොට තමන්ගේ ජීවිතේ টয়ලට් මම කියන්නේ දැන් අපි දැන් ඉන්නේ තාම টয়ලට් අපි කියන්නේ වතුර බාල්දිය අරන් টয়ලට් යන ලෙවල් එකේ තමයි අපි ඉන්නේ. හැබැයි ඇත්තරම ජීවිතේ බලන්නකො වෙච්ච වෙනස. දැන් හිතන්නකො දැන් මේ උදේට වැඩට එන කට්ටිය වතුර බාල්දිය අරන් টয়ලට් ගිහිල්ලා එන්න වැඩට ගියා නම් අද කොච්චර වෙලාවක් යයිද කියලා. එතකොට එතෙක් ඉඳන් බාත්රූම් එක ගේ ඇතුළට සහ කාමරයට ආපු එකේ වෙනස ඒක සමහරලාට ඒක පේන්නේ නැහැ. නමුත් ඒ වෙනස ලොකු වෙනසක්. ඉතින් ඒ වෙනස තමයි ආර්ථිකයේ වර්ධනය වුණොත් එහෙම අපි කියන වෙනස. දැන් මම අර කිව්වා වගේ මොරටු ඉන්න එක්කෙනාට කොළඹට එන්න වුණා වගේ තමයි ඔය මීටර 20ක වැසිකිළියට යන එක එක්කෙනා කාමරය ඇතුළේ ඉඳන් ඔය වැඩ ටික කරගන්න එකේ වෙනස තමයි තියෙන්නේ. ඒකට අපි මේක 7කින් 8කින් ආර්ථිකයේ වර්ධනය කරොත් තමයි ඔය ටික ඊට වඩා ඉස්සරහට ගන්න පුළුවන්. මේ උතන ඔය රිෆෝම්ස් කරන කතාව කරද්දී හැමෝම කියන දෙයක් නෙවෙයි. අපි හැමදාම කතා කරන ප්‍රතිසංස්කරණ කියලා කියනවා. ආයිත් එතකොට කියන සමහර රිෆෝම්ස් එකක් වෙලක් තියෙනවා කියලා කියනවා. නමුත් ඔය කියන ලෙවල් එකේ පිවට් එකක් ගන්න ඉමීඩියට්ලි මම නිකන් මේ දරාගෙන ගන්න ඉමීඩියට්ලි අපිට ගන්න තියෙන රිෆෝම්ස් ටික මොනවද දරා නිකන් ටක් ගාලා ලිස්ට් අවුට් කරොත් මුලින්ම අපේ ඉඩම්වල ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒක පැති දෙකකින් විසඳන්න ඕනේ. එකක් ඔය ඉන්ඩස්ට්‍රීස් කරන කට්ටියට තියෙන ඉඩම් ඒ පැත්තෙන් දෙන්න ඕනේ. මොකද ජොබ්ස් ක්‍රියේට් කරන්න ඉන්වෙස්ටර්ස්ලා ආවට ඒගොල්ලන්ට ජොබ්ස් ක්‍රියේට් වෙන්නේ නැහැ. මම දැක ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංක් එකෙනුත් ඒගොල්ලන්ගේ රිවිව් එකේ දාලා තියෙනවා. අපිට මිලියන් 900 600කට 900කට වඩා යන්න හම්බෙන්නේ නැහැ FDIs වලින්. මූලික රිෆෝම්ස් ටික උනේ නැත්නම් ඔය ඉඩම් ප්‍රශ්න එකක්. දෙවැනි එක තමයි අපේ ලේබර් මාකට් එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක ඔතනදී කියන්නේ FDI කියන එක මාරම ඉම්පෝටන්ට් අපිට. මොකද රට ඇතුලේ නිෂ්පාදනය කරන්න පුළුවන් ධනය අපිට සීමා සහිතව පිටින් එන්නම ඕනේ. එන්නම ඕනේ. අනිත් කැපිටල් එක පිටින් එන්නේ. FDIs කියලා කියන්නේ මේ ගිහිල්ලා කියන්නේ මේක එන්නේ ධන අඳුරුම් කමට එක නෙවෙයි. ඒ කියන්නේ මේ හොඳ PR කරන කෙනෙක් ඇවිල්ලා හරි මචං මෙහි සල්ලි ටිකක් දාමු කියලා එහෙම සල්ලි දාන්න කවුරුත් එන්නේ නැහැ. ඒක හොඳම හිතන්න විදිය තමයි අපිට කවුරු හරි ඇවිල්ලා අපි එහෙම ගොත් නයිජීරියාවේ හරි ඇලෙක්සැන්ඩ්‍රියාවේ හරි කොහේ හරි ගිහලා අපි සල්ලි දාන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපිත් බලනවානේ මොකද සල්ලි සමහරට ඉස්සර එහෙම වුණා ඇති. ඒ කියන්නේ මේට අවුරුදු 10කට 10කට 30 කලින් වුණා ඇති. දැන් මොකද ඇඳුම් කම් වලට සමහර දේවල් වෙලා තියෙනවා. නමුත් අර මේ හැබැයි එතනත් බිස්නස් කේස් එකක් තියෙන්න ඕනේ. අඳුරුම් කම මත විතරක් අපි ගිහලා සල්ලි දාන්නේ නැහැ. එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්නම වෙනවා. දෙවැනි එක තමයි අපේ ලේබර් මාකට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඇත්තටම මම මේ ඕනම් මේකත් ෂෙයා කරන්නත් පුළුවන්. ලේබර් මාකට් එකේ ගොඩක් කට්ටිය තාම හිතන් ඉන්නවා
අපේ පිටරට කට්ටිය යන ප්‍රමාණය අඩු වෙලා කියලා. දැන් අපිත් ඔළුවේ තාමත් ගොඩක් වෙලාවට අදහස තියෙන්නේ ගෘහ සේවයට තමයි වැඩිපුරම යන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් දැන් මිත්‍යාවක් වෙලා තියෙනවා. දැන් ගෘහ සේවයට යන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. කුවේට් වලට විතරයි වැඩිපුර යන්නේ. අනිත් එක ගොඩක් කට්ටිය ඉඳන් ඉන්නවා ලංකාවේ කාන්තාව තමයි වැඩිපුරම පිටරට යන්නේ කියලා. ඒකෙත් ස්ටැටිස්ටික්ස් සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. වැඩිපුරම යන්නේ පිරිමි කට්ටිය. වැඩිපුරම යන්නේ අන්ස්කිල් කට්ටිය නෙවෙයි ස්කිල්ඩ් කට්ටිය. ඇත්තටම 2022 පස්සේ 25 වෙනකනුත් පළවෙනි මාස 9 ගත්තොත් එහෙම තාමත් 2023ට 24ටත් වඩා 25 දී තාමත් ඇත්තටම මයිග්‍රේෂන් එකක් වෙනවා දැනට තියෙන තොරතුරු නිකුත් වෙලා තියෙන තොරතුරු අනුව. එතකොට ඒ කියන්නේ විශාල පිරිසක් ලංකාවෙන් අපි අකමැති වුණාට යනවා රට දාලා. මේ පොලිමේ ඉඳලා යන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඉලක්කම් බැලුවට පස්සේ දැන් සැප්තැම්බර් මාසේ ගත්තොත් 2025 2024 සැප්තැම්බර් මාසෙටත් 2023 සැප්තැම්බර් මාසෙටත් වඩා 2022 සැප්තැම්බර් මාසෙටත් වඩා වැඩි ප්‍රමාණයක් තමයි ගිහිල්ලා තියෙනවා 2025 සැප්තැම්බර් මාසෙත්. යන වැඩිපුර ප්‍රමාණයක් යන්නේ ඇත්තටම මේ අපි කියනවා වගේ පිරිමි කට්ටිය වෙන රැකියා කරන්න. ඉතින් ඒතකොට ලොකු ලේබර් ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳන්නම වෙනවා. තුන්වෙනි එක තමයි අපේ මොනිටරි සිස්ටම් එකේ ස්ටැබිලිටි එක. මොකද අරවින්දුත් කියපු කතාවක් තමයි ස්ටැබිලිටි එක කියන එක කොම්ප්‍රොමයිස් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ growth එක යන්නේ ස්ටැබිලිටි එකත් එක්ක. ස්ටැබිලිටි එක නැතුව growth කරන්න බෑ. ඒකින්ද ස්ටැබිලිටි එකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම ඒ අතරදී තමයි growth reforms කරන්න ඕනේ. ඉතින් ඔය ටික මූලික වශයෙන් ක්‍රයිසිස් එකක් ආපුවාම ක්‍රයිසිස් එක මැනේජ් කරන්න කමිටුවක් දානවා වගේම ඊගාවට ඒකම සමගාමීව යන්න ඕනේ. ඊට පස්සේ ඩෙවලොප්මන්ට් කමිටුවකුත් යනවා. ඒ වගේම අර ක්‍රයිසිස් කමිටුවේ තියෙන හේතු කළා කමිටුව දිය කරලා යවන්නත් එපා. මොකද ආයෙ පාරක් නැත්නම් ක්‍රයිසිස් ආවොත් එහෙම අර growth කමිටුව තිබ්බ කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ දෙකම සමානුපාතිකව අරගෙන යන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය රිෆෝම් සමහර ඒවා කළා දෙනවා. නමුත් අර growth එකට ඕන රිෆෝම්ස් තාම මූලික වශයෙන් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි තියෙන ඉඩම් ප්‍රශ්නේ සහ මේන්ලි ලේබර් ප්‍රශ්නේ. ලේබර් ප්‍රශ්නේ FDI වලට FDI ගේන්න නම් ඔය දෙක අනිවාර්යෙන් විශ්ලේෂණය වෙනවා. ලංකාවේ ඉතිහාසයේ බලද්දී අතටම FDI කියන්නේ අර 1 බිලියන් කියන එක අපිට අචීව් කරගෙන මාර ගේමක් ගහන්න ඕනේ. මම හිතන අවුරුදු කීපයක් විතරනේ එහෙම අචීව් කරලා තියෙන්නේ. හරියට හරි. ඒකත් වෙන රටවල් වල වියට්නාම් වගේ ගත්තොත් බිලියන 60 70 අවුරුද්දකට අනිතින් මේ ඉන්දිකයි දන අර දැන් ඔය 1 බිලියන් හරි මොන හරි අපේ අර FDI මේ නම්බර්ස් වලට ඇත්තට මේ නම්බර්ස් ටික මම කියන්නේ ඇත්තට මේ නම්බර්ස් කියුබ් එදන්න ඒව තියනේ සෑන රීන්වෙස්මන් තියෙන්නේ. ඒකට රීන්වෙස්මන්ට් එකකුත් තියෙන්නේ. ඇත්තටම ලංකාවේ තියෙන ප්‍රධාන මේ ජංගම දුර්ගන්ධ සංගම් තුන තියෙන්නේ. ඉතින් ඒකවල රීන්වෙස්ට් කරන එකත් ආයිත් FDI කියලා යන්නේ. ඉතින් ඇත්තට බැලුවොත් පිටින් අර ඇවිල්ලා කියලා පිටින් ගිහලා ඇවිල්ලා නැහැ. සල්කිය යුතු ප්‍රමාණය හරි පොඩි. මේ ඉතින් දැන් මට හොඳට මතකයි එක සමාගමක් පෝට් සිටි එක එන්න කලින් ලංකාවේ ලොකුම FDI ගෙනාපු සමාගම හැටියට තමයි හිටියේ මම ඉතින් කලින් එතන වැඩ කරා. ඉතින් ඒක ප්‍රෙස් රිලීස් එකම ගහනකොට ඉතින් ඕක විස්තර මමනේ ඔය වැඩේ කරේ. ඉතින් ඒක තිබ්බා ඒතර ලංකාවේ වැඩිම FDI ගෙනාවේ ඒ දුරකථන සමාගම ගෙනාවේ. ඉතින් හැබැයි දැන් නෑ දැන් පෝට් සිටි එකකට උඩින් ගිහිල්ලා දැන් අපිට ඕනේ අර පෝට් සිටි එක වගේ පෝට් සිටි එක නම් දැන් පොඩ්ඩක් හිට වෙන ඒක පොඩ්ඩක් ස්ටෑන්ඩ් ස්ටිල් වගේනේ තියෙන්නේ. අපිට ඕනේ මොන හරි ලොකු large scale infrastructure project එකක්. big ticket investments ඕනේ. කියන්නේ දැන් මේ කලින් අවුරුදු 10කට 15කට කලින් highways හැදුවා. දැන් ඉතින් අර මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ energy security එක. energy security එක මේව කරගන්න ඉතින් energy projects වලට තමයි යන්න ඕනේ. අනිත් එක එතන FDIs වලින් දෙක ටාගට් කරන්න ඕනේ. දැන් සමහරට රිෆයිනරි එකක් එපා කියනව නෙමෙයි. රිෆයිනරි එකකට වඩා job opportunities create වෙන FDIs තමයි ඕනේ. මොකද ලංකාවේ jobs හැදෙන්න ඕනේ. දැන් රිෆයිනරි එකක් ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එක ලොකු වුණාට හැදෙන jobs ප්‍රමාණය සාමාන්‍යයෙන් 200 300ක් න වැඩක් නැහැ. අපිට ඕනේ මේ jobs 10000 අපි කියපු මිනිස්සුන්ගේ standard of living වැඩි වෙන්නේ jobs create වෙන. ඒතකොට job create වෙන ඒවට යන එක තමයි අපි කරන්න ඕනේ. හැබැයි දැන් මෙහෙම දැන් ඔය රිෆයින් පොඩ කියන රිෆයිනරි සබ්ජෙක්ට් එක රිෆයිනරි එක කිව්වොත් රිෆයිනරි එකක් විතර නෙමෙයි. රිෆයිනරි එකට ඒ වටේ තියෙනවා සපෝට් සිස්ටම් එකක්. ඒ කියන්නේ රිෆයිනරි එක දුවන වෙනම තියෙනවා ජෙනරේටර් පද්ධතියක් තියෙනවා කූලින් සිස්ටම් ටික දුවන්න. ඉතින් අර රිෆයිනරි එකක් ගත්තොත් සාමාන්‍ය ඔක්කොම විතර නෑ jobs ප්‍රමාණය create වෙනවා ඒරියා එකේ. මොකද වෙන්නේ ඊට පස්සේ උතන සාමාන්‍යයෙන් අර ඩස් කවර් එක දාන සාමාන්‍යයෙන් උතන මේ වටේට ගස් වවනවා. ඒ වගේ ලොකු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් යනවා මේකට. හැබැයි තියෙන දනා කිව්වා වගේ අර BOI කම්පැනි එක කියලා ෆැක්ටරි එකක් දානවා වගේ ජොබ් වෙන්නේ නැහැ. කියන අපිට ඕනේ ඇත්තටම මේ BOI කම්පැනි එකක් වගේ ෆැක්ටරි ඕනේ. දැන් අපි වැඩි දින ජොබ්ස් ක්‍රියේට් කරගෙන යන කල්පනා කරද්දී මේ විදිහේ ලෝකේ තියෙන තත්ත්වයක් එක්ක දැන් තව අවුරුදු දෙකකින් සම්පූර්ණ ලෝකයේ සෑහෙන දුරකට වෙනස් වෙනවානේ AI වගේ දේවල් එක්ක. ඒතකොට ජොබ්ස් කියන එක සම්බන්ධයෙන් වෙනම ගැටලුවක් එනවා. ඒ කියන්නේ අද වෙද්දි චයිනා වල තියෙනවා ඩාර්ක් ෆැක්ටරිස් කියලා જાතියක්. ඒ කියන්නේ කා එකක් අවුට් කරන විනාඩියක විතර අවුට් කරන ෆැක්ටරි එක තුළ සම්පූර්ණ කරුවලයි. මොකද රොබෝට්ස් වැඩ කරන්නේ උන්ට ලයිට් ඕනේ නැහැ.
කෙල්ම ඉන්ෆරෙට් වැඩ කරන්න අදාල නෑ ලයික් කියනක අදාල අදාළ නෑ. කට ඒ වගේ අන ඒ වගේ මනුෂ්‍ය වැඩ කරන්න ෆැක්ට්‍රි ඇතුලේ ඒ වගේ තැනකට යනවා ලෝකේ. එතකොට අපිටත් හැමදාම අපිට වෙන්නේ බස් එක මිස් වෙලා යන ප්‍රශ්නේ තමයි. ඔව් ඉතින් ඕකෙන් වෙන්නේ ඉන්දික මේ පොඩි දෙයක් මට පේන විදිහට මේ සාමාන්‍යයෙන් අර කියන්නේ අර ඉනීක්වලිටි එක කියන එක වැඩි වෙනවා මේකෙන් ඉස්සරහට. දැන් දැන්ට මුකුත් ඕනේ මම අර කලින්ුත් මම හිතන මේ ප්‍රෝග්‍රෑම් එකෙම කියලා තියෙනවා. දැන් අපේ ආර්ථිකය 72ට බිලියන 72කට බැස්සා. ක්‍රයිසිස් එකට පස්සේ ක්‍රයිසිස් එකට කලින් තිබ්බේ බිලියන 87ක්. බිලියන 15ක් මැකිලා ගියා ක්‍රයිසිස් එක වෙලාවේ. ඒ කියන්නේ GDP එකෙන් roughly 20ක් වගේ. ඊට පස්සේ දැන් බිලියන 100 වගේ බිලියන 100ට එහා ගිහිල්ලා දැන්. ඉතින් බිලියන 100ක් කියන්නේ ඉතින් අපි නිකන් සාමාන්‍ය ගණන් හැදුවොත් ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනනේ. ඒක කොච්චර ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් එක කාටද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක කාටද ගිහිල්ලා තියෙන එක ඉතින් ඇත්තටම මේ වාහන ගේන්න පටන් ගත්තට පස්සේ රෝල්ස් රොයිස් එක දැත්තොත් තේරෙනවා ඉතින්. ඉතින් ඒක මේ මොකක්ද මේ ලෝකෙම හදලා තියෙන මොඩල් එක ඔකට කියන්නේ සෙන්චරි මොඩල් එක කියලා. රෝල්ස් රොයිස් කම්පැනි එහෙමද කියන්නේ සෙන්චරි මොඩල් එක කියලා කියන්නේ 25 නෑ නෑ ඒ ඔකේ පොඩ්ඩක් කතාව බෑග්ග්‍රවුන්ඩ් එක කියුනේ. ඒක හොඳ නෑ නැත්තම්. මේක මම දැක්කා. ඒක සෙන්චරි එකට මේ ඒක රෝල්ස් රොයිස් කම්පැනි අවුරුදු 100ක් දැන්. ඒක ඩබ්ලිව්.සි.රි.සේන මහත්මයාගේ නාපු කාර් එකකට තමයි ඔව් ඉතින් මම නමක් කියන්න ගියේ පැනල්ටි එකක් ගන්න නේ. අමුතු මේකක් නෙමෙයි. නෑ ඒක දැන් ඩඩ්ලි සිරිසේන කියනවා කියලා තමයි කියන්නේ කොයි කතාව හොයාගන්න බලමු අපි. ඩඩ්ලි සිරිසේන කියනවා කියලා කියන්නේ ඒක සෙන්ටිනරි මොඩල් එකක් කියලා ඔහු කියනවා ඔහුගේ Facebook ඔව් මේකේ. ඔව්. හැබැයි ඒක සෙන්ටිනරි නෙමෙයි කියලා තමයි කියන්නේ. සෙන්ටිනරි නම් තවත් ටැක්ස් එක වැඩි වෙයි කියලා. බිලියනයක් වෙනකන් ටැක්ස් එක යනවා කියලා මම දැක්කේ. කතාවේ තියෙන එහෙම කතාවක් තියෙනවා හරි. කතාවේ කියන විදිහට කියන්නේ කාර් 25 කතාව හරි. ලෝකෙටම කාර් 25 තියෙන එක එකක්. දැන් ඒකේ ගහලා තියෙන ටැක්ස් එක මම මේ අපේ ඉකොනොමි නෙක්ස්ට් එකේ කතාව කියන්නේ the importer has declared a value of 417,000 sterling pounds, including 20% tax in the United Kingdom. දැන් මේ එතකොට මේ මොඩල් එක අනුව හැබැයි ඒ මොඩල් එක වෙනස් මේක. මේක EW කියන්නේ. EW extended wheelbase. extended wheelbase Rolls Royce Phantom extended wheelbase. එතකොට ඒකේ tax එක තව වැඩි වෙනවා. ඒතර ඒකම එතකොට මිලියන 70ක් import එකට ගෙවන්න වෙලා තියෙනවා. ඩඩ්ලි සිරිසේන මහත්මයා නෙමෙයි. කාර් එක ගෙනත් දීපු මේ සමාගමකට තමයි ගෙවන්න වෙලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක සෙන්ටිනරි කියන මොඩල් එක නම් තවත් ටැක්ස් එක වැඩි වෙනවා කියලා මම කස්ටම්ස් එකේ ඒකත් ආයෙ බලනවා මම හිතන්නේ මේ සෙන්ටිනරිද කියලා. මොකද ඩඩ්ලි සිරිසේන මහත්මයා ඒක සෙන්ටිනරි කියලා. ඔව් හැබැයි මෙහෙම ඉතින් Facebook වල දාති පරිස්සම් වෙන්න කියලා ඒක නුකයි. හැබැයි ඉතින් ඒක චෙක් කරන්න පුළුවන්. සාමාන්‍ය චෙසි නම්බරේ තියෙනවනේ. චෙසි නම්බරේ මේ ඉඳන් ඔෆිස් ලංකාවේ කස්ටම්ස් එක රේගුවෙන් රෝල්ස් රොයිස් සමාගමට මේ පණිවිඩයක් එවුවත් කියන ඊමේල් එකක් කරේ මොනේ එවුවත් හරි ඒගොල්ලෝ බල්ලා කියයි මොකද්ද මොඩල් එක කියලා හරියට. ඒ ස්පෙක් එක තියෙනවා හරියට. දැන් කොහොමද මේ අපි කිව්වේ දැන් බිලියන 100 ඉකොනොමි එක වැඩි වුණාම ඒ සල්ලි ගිහලා තියෙන කාටද කියලා පේනවා. ඒක තමයි තියෙන ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් එකක් වෙලා නැහැ. එතන තමයි ගැටලුව වෙන්නේ. ඉතින් ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැත්නම් වෙන්නේ අර ඉස්සරහට දකින්නේ අර පොසත් මිනිස්සු එක තවත් වෙලා කෝටිපතියෝ වෙනවා. අද උපත් මිනිස්සු එක ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඒක ලංකාවේ විතරක් නෙමෙයි. ඒකට පල්ලෙහා යනවා තියලා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි. ඒක ලෝකයේ ඇවිල්ලා ඇමරිකාවෙත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට කියන්නේ ඇමරිකාවෙත් එක ආර්ථික විද්‍යාන්තයක් කියලා තිබ්බා රෙවොලූෂන් එකක් එන්නේ ඒ හේතුව නිසා කියලා. හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්තයෙක් ගැන මේක මේ ඩඩ්ලි සිරිසේන මහත්තයාට ස්පොන්සර් කරලා හරි එහෙම මොකක්වත් නෙමෙයි හරිද මම මේ ඇත්තටම එතුමා මට එකවරක් කතා කරලා මට ගෝ ෆැක්ටරි බලන්න එන්න කියලා මම ওই පොළොන්නරුවේ ෆැක්ටරි බලන්න ගිහිල්ලා තියෙනවා හයි ටෙක් එකක් කියලා කියන්නේ ඒක වෙනම වෙනම ලෝකයක් ඇත්තටම දකුණු ආසියාවේ තියෙන ලොකුම හාල් මෝල එතකොට මට හිතිච්ච දේ තමයි ඇත්තටම දැන් අපි ඇත්තටම රයිස් කියන ස්ටඩි එකක් යනවා මේකේ ප්‍රිලිමිනරි මට පේන විදියට තමයි මේ මාකට් එකේ ගැප්ස් තියෙනවා මේ ඉන්න මූල් හිමියන් ඒ ගැප්ස් ටික හොඳට කැප්චර් කරා. මම හිතන්නේ නැහැ මේක අර අපි කියන්නේ මේ වංචාවක් කරලාගත් මම දන්නේ නැහැ වංචා කරලා දෙනවද නැද්ද කියලා. නෑ නෑ එහෙම අර්ථයකින් අපි කවුරුත් මේක තමයි. මේ ඒ අර මාකට් එකේ තිබිච්ච මාකට් ඉරෙගියුලාරිටි එක ඕන් කැප්චර් පාවිච්චි කරා. ඒ කියන්නේ ඕන එකක ලූප් හෝල් එකක් තියෙනවා ලූප් හෝල් එක හොඳට ඒකත් දක්ෂකම. ඒකත් දක්ෂකම. මොකද ඇත්තටම එතුමාගේ සප්ලයි චේන් එක ගත්තට පස්සේ කවුරුත් දන්නේ නැහැ. කිව්වට කමක් නැද්ද මන් දන්නෙත් නැහැ. ඔය දැන් එතුමා හදන හාල් දාන බෑග් එක තියෙනවනේ. ඒක පරිසරයට අර සුද්ධ බෑග් එකක් කරගෙන යන්නේ. අරගෙන යන්නේ ඔය. ඔය ගහන බෑග් ඔක්කොම ගහන්නේ එතුමාගේ ෆැක්ටරියේ. ඒ කියන්නේ අනිත් සහල් කරන කට්ටියගේ බෑග් වදින්නෙත් එතුමාගේ ෆැක්ටරියේ. සමහර වෙලාවට මම නම් කියන්න කැමති නැහැ. ඔය බයෝඩිග්‍රේඩබල් බෑග් කියලා අනෙකුත් සුපිරි වෙළඳ සැල් වල ඒවයි ලොන්ඩ්‍රි ෂොප් වල ගහන බෑග්ස් ගහන්නෙත් එතුමාගේ. එතකොට එතුමා මේ සප්ලයි චේන් එකේ හැමතැනම ඉන්නවා. එතුමාට කොනේ ඉඳලා එහා කොනට ගම ඉන්නවා. එතුමා ඔය අනිත් එක බිත්තර වී ප්‍රශ්න ආරම වෙනනේ.
ඒ මාකට් එකෙත් ඉන්නවා. ඔව්. මේකේ ෆර්ටිලයිසර් මාකට් එකෙත් ඉන්නවා. එන සප්ලයි චේන් එකේ හැම තැනම ඉන්නවා. හැම තැනම ප්‍රසන්ස් එක ලොකුවට තියෙනවා. එතකොට ඒකත් එක්ක ලොකු ප්‍රමාණයක් කැප්චර් කරලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මෙතන අර සහල් වල හැබැයි ඕක ඒකේ තේරුම දැන් අපේ ලංකාවේ අර සහල් ආනයනය කරන්න දෙන්නේ ඔය වගේ අදහස් තියෙනවා. ඒව කරන්න හොඳ නෑ. කියන්නේ ඒගොල්ලොන්ට තරගයක් දෙන්න නම් කරන්න දෙන්නේ මේක තව තරඟකාරී භාවයට යොමු කරන එක. සහ තව ඒ මාකට් එකට ඇතුල් වෙන්න හරියට හරි. මේ ඒතන මම එක දෙයක් කියන ලංකාවේ නම කියන්න අවශ්‍ය නැහැ මොකද මේක කතා වෙන දෙයක් නිසා මම කියන්නේ ලංකාවේ මේ ඉන්න බිලියනපතියෙක් ওই වගේම කාර් එකක් තියෙන. ඒකට තීතා ගන්න පුළුවන් කවුද කියලා. ওই වගේම ওই වගේ ඔහා සමාන කාර් එකක් තියෙන බිලියනපතියෙක්ට එක්තරා කාලයක අවශ්‍ය වුණා ලංකාවේ හාල් මාකට් එකට එන්න වෙන්න. මොකද ඔහු දැක්කා ඔය ඩඩ්ලි දැක්කම ලූප් හෝල්ස් ටිකත් ඔහු දැක්කා. ඔව්. හරිද? ඔහු කියන්නේ හිතා ගන්න පුළුවන් කවුද කියලා. එතකොට දැක්කා ඔහුටත් එන්ට වෙන්න අවශ්‍ය වුණා. මොකද ඔහු දැක්කා මේකේ මාජින්ස් කොහොමද කියලා. කියන්නේ මාජින් වල කියන්නේ ලබා ගන්න පුළුවන් ලාභය කොච්චරද කියන එක ඔහු දැක්කා. සහ ඔයාර කියන සප්ලයි චේන් එකත් ඔහු දැක්කා. හරිද? ඒක කොතනින්ද ඒ කියන්නේ මුළු සප්ලයි චේන් එකම ඩොමිනේට් කරන්න පුළුවන් කියන එක දැක්කා. ඉතින් ඔහු බැලුවා ඇත්තට මේ මාකට් එකට එන්ට වෙන්න. නමුත් ඔහුටත් බැරි වුණා. හරිද? ඔහුටත් බැරි වුණා මේ ව්‍යාපාරික ජාලයක් තියෙන ධන කුවරයෙක්ට ඔහුටත් බැරි වුණා ওই මාකට් එකට එන්න වෙන්න. මොකද ඒකට ඉඩක් තියලා නැහැ. සහ ඒකට අවශ්‍ය තැන්වලදී වළක්වන විදිහ හදලා තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අනිත් එක අර මම මෙතන තව වැදගත් පොයින්ට් එකක් ගෙන දැන් ඩඩ්ඩි සීසන් මහත්තයා රෝල්ස් රොයිස් එක මේ ගෙනල්ලා තියෙන නිසා දැන් හැමෝම හිතනවානේ සහල් ආනයනය කරපු නැති නිසා ඩොලර් ඉතුරු වුණා කියලා. දැන් එතකොට ඔන්න ඉතුරු වෙන රුපියල් ඩොලර් වලට වෙන වැඩේ තමයි ඔය. ඒක යන්නේ රෝල්ස් රොයිස් එකට. එතකොට දැන් අපි ඇත්තටම ඒ කියන්නේ දැන් ඉතුරු කරලා එතුමා හම්බ කරන සල්ලි එතුමා ඉතින් මේකෙන් තව හාල් අරගෙන හාල් කියලා එතුමා එළි වෙනකම් කන්නේ. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි අනිවාර්යෙන් යන්නේ ඩොලර් විදියට තමයි. එතුමාගේ ෆැක්ටරියට ගියත් ඒ හදලා තියෙන්නේ ඩොලර් මිලියන 600ක් විතර. ඒක තමයි. එතකොට ඉතින් ඩොලර් මිලියන 600ක් ආනයි ලක්ෂයක් නේ. ඩොලර් ලක්ෂයක්. එතකොට ඔය ඇවිල්ලා එකක් නේ. එතකොට ඒ ප්‍රමාණය යන්නේ ඉම්පෝට්ස් වලට තමයි. ඉතින් අනිත් එක දන්නවා දැන් කියමුකෝ සිරිසන මහත්තයාගේ ෆැක්ටරියේ සායාගේ ආයතනයේ ඉන්නෝනේ මැනේජර්ලා ඉන්නෝනේ දැන් ලොකු මේක ගත්තොත් ඒගොල්ලොන්කුත් වහලා ගන්නවා. හරියට හරි. ඒ කියන්නේ එයා විතර නෙමෙයිනේ. වැඩ කරන කට්ටිය ෆැක්ටරිය බලා ගන්න එක්කෙනා ඩිස්ට්‍රිබියුෂන් එකේ ඉන්නවා සේල්ස් මැනේජර් ඩිරෙක්ටර් මේ මැනේජින් ඩිරෙක්ටර් ඔය එයාගෙත් අර සාමාන්‍ය සමාගමක් වගේ ඉන්නෝනේ. ඉතින් එයා අතිශේක ඉතින් අර ලාභයක් ගන්නවා නම් ඒ ලාභය ඉතින් ඉන්න සේවකයන්ට පඩි සහ බෝනස් සරම යනවා. ඉතින් එතකොට කරන්නේ ඒගොල්ලොන්කුත් ඉම්පෝට් කරනවා. ඒකයි මම කියන්නේ ඔය ආනයන තහනම් කරලා මේ ඩොලර් ඉතුරු කරනවා කියන්නේ හෙන බොරුවක්. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන්. අනිත් එක දැන් එතුමාගේ ෆැක්ටරියත් ඔච්චර දැන්. ඒ කියන්නේ ඒක ටෙක්නොලොජි එක කියන්නේ ඉන්දික ඒක වෙනම ලෙවල් එකක ටෙක්නොලොජි. ඒ කියන්නේ මේ අනිත් එක අර පොළොන්නරුවේ වැඩ කරන මේ නංගිල මල්ලිල මේක වැඩ කරන්නේ පැය 24ෙම දුවනවා. ඒ කියන්නේ සහල් ඒ ලෙවල් එකට ගන්න. ඒ කියන්නේ කොච්චර වේස්ට් එකක් එනවද කියන්නේ කිව්වට විශ්වාස කරන්න ඉන්දික අර මේ ටිපර් තියෙන්නේ. ඒ කියන්නේ සහල් පිරිසිදු කළා මේ එන ඊටාම අපිරිසිදු වෙච්ච ගල් තියෙන වැලි තියෙන එක. ඒ කියන්නේ අර පිරිසිදු වෙලා එන එක ටිපර් එක අර බටයක් තියෙනවා ටිපර් එක පල්ලෙහාට එනවා ටිපර් එක පිරෙන්න මේ අපද්‍රව්‍ය නිතරම එළියට එනවා. එතකොට මේ අර එන වී ටික මෙච්චර කන්න පුළුවන් ලෙවල් එකකට ගන්න මාර ප්‍රොසෙසිං එකක් කරනවා. හැබැයි ඒක කරන ටෙක්නොලොජි එකත් මම හිතන්නේ එතුමා ස්පාඤ්ඤෙන් සහ ජර්මනියෙන් සහ එක එක රටවල් ගොඩකින් ටෙක්නොලොජි කරගෙන දෙනවා. ඉතින් ඒවට ඉම්පෝට් තමයි. ඒ කියන්නේ ඔය ඉතින් ලංකාවේ හදන්නේ ඒ මැෂින් ලංකාවේ නෑ. ඒ කියන්නේ ඔච්චර අර ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරලා සහල් ගබඩා කරන අර V20 වගේ ලොකු සයිලෝස් ගහලා ඒක තනිකර ටෙක්නොලොජි එක උපරිම ලෙවල් එකෙන් යන්නේ. ඉතින් ඒක නිසා ඔය ඉම්පෝට් තහනම් කරලා ඩොලර් එකතු කරනවා කියන්නේ අර ඉන්දික කියපු අනිත් මහත්මයාත් මං හිතන්නේ ඔය වගේ ආවට පස්සේ මේ ඉම්පෝට් කරන්න එපා කියලා ඊට පස්සේ ඒ වගේම ලොකු වාහන තමයි ගන්න. මේ වාහනත් එක්ක ඉන්නකොට මේ ඉන්දික එහෙම මම කියලා දාන්න ඉම්පෝට් නම්බර්ස් ටික. කියමු නැතවාර කියන්න හම්බෙන්නේ. ඔව් ඒක තමයි. මේ ඉම්පෝට් නම්බර්ස් නෙමෙයි රෙජිස්ට්‍රේෂන් නම්බර්ස්. මොන මාසෙකද? මේක ඩිසෙම්බර් වලට 4,48,525 වාහන ගෙනලා තියෙනවා. වාහන කියන්නේ මෝටර් සයිකල් මේ එක්ක ඒ කියන්නේ ඒකත් එක්ක නොවැම්බර් වල දීලා තියෙන 43,810ක්. ඒ කියන්නේ ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙනවා ඩිසෙම්බර් වල. ඒකෙත් මේ බ්‍රෑන්ඩ් නිව් මෝටර් කා 1150ක් රෙජිස්ටර් කරලා තියෙනවා. නොවැම්බර් වල රෙජිස්ටර් කරලා තියෙන්නේ 781යි. පාවිච්චි කරපු කාරුත් ඇවිල්ලා 3857ක් රෙජිස්ටර් වෙලා තියෙනවා. මේ නෝමල් නම්බර්ස් දෙන්නත් මම නිකන් කියාගෙන යන්නන්නේ.
එතකොට මේ ඔක්කොමට කැමති අහන්න ඕනේ ප්‍රීමියම් සෙග්මන්ට් එකනේ. ප්‍රීමියම් සෙග්මන්ට් එක ගත්තොත් සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ්ස් එක කියන්නේ නේද මම කියන්නේ. හරිද? Mercedes Benz 49ක් ගිහිල්ලා තියෙනවා. ඇවිල්ලා රෙජිස්ටර් වෙලා තියෙනවා. pre-owned හරි පොඩයි. Mercedes Benz 49යි ඊට පස්සේ Audi 47යි BMW 19යි Lexus 14යි. ඒකට අර මේ ලක්ෂරි සෙග්මන්ට් එකට පොඩ්ඩක් එහා යන්නේ කර පොඩ්ඩක් අල්ට්‍රා ලක්ෂරි කියලා කියන්නේ ඒ සෙග්මන්ට් එකේ බෙන්ටයාගා එකක් රිජිස්ටර් කරලා තිනවා. අනිත් එක තමයි ඔය අපි කතා කරපු Rolls Royce Ghost එක. මේ සිරිසේන මහත්තයාගේ එක. Ghost එක නෙමෙයි Phantom එක. ඔය Ghost එක වෙන කවුරු ගෙනල්ලා ඇති. එනම් වෙන කවුරු තව Ghost එකකුත් ගෙනල්ලා. තව Porsche Macan එකකුත් ඇවිල්ලා තියෙනවා. ඕකේ. ඉතින් ඕක තමයි කතාව. imports. ඕක තමයි imports. ඉතින් අර ආනයන තහනම් කරන්න කියලා යුද්ධ කරන කට්ටිය ඒක තමයි. අනිත් එක දන්න ඒ විතර නෙමෙයි දැන් ඔය අපි හිතන්නේ අනිත් එක ගන්න මේ Range Rover ඇවිල්ලා තියෙනවා පොඩ ඉන්න. ඔව් කියන්නේ Land Rover කියන්නේ Range Rover කියන්නේ Land Rover company නේ. ඔක්කොම 50ක් ඇවිල්ලා තියෙනවා. ඒකේ 22ක් Range Rover Defender ඇවිල්ලා තියෙනවා 31ක්. ඉතින් මේවා ඉතින් අර මේ පොඩි පන්තියේ පොඩි වාහන නෙමෙයි ඉතින් බිලියන ගණන් යන ඒවා. මේ නාමිනී තව මේ ටොපික් එක නීතිපති. කියලා අපිට දැන් අහන් ඉන්න තියෙන නාමිනීගේ නෑ ඒක ඇත්තටම කතා කළ යුතු තැනකට දැන් මේ විදිය ඇවිල්ලා තියෙනවා. අපි කතා කරන්නේ. අපි මම හිටියේ නැති නිසා මේ අඩුම ගානේ මට පොඩ්ඩක් දැනගන්න පොඩ්ඩක් මම හිතන්නේ කතා කරන්න. ඒක මම කැමති අභිචෝදක කාර්යාලය ගැන සාකච්ඡා කරලා මම තේින්න තමයි එන්න ගියේ ඇත්තටම ওই වැඩේ. දැන් ওই නීතිපතිගේ කාන්තාව සම්පූර්ණව දැන් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. දැන් ඒක ආණ්ඩුවත් නිකන් ෆෝඩ් ඩිෆෙන්සිව් එකකට යන්නේ. මම දැක්ක අධිකරණ අමාත්‍යවරයා කියන නිකන් හරියම එහෙටත් නැති මෙහෙටත් නැති උත්තරයක් දෙනවා. නෑ අධිකරණ නැමති එහෙටත් නැති මෙහෙටත් නැති උත්තරයක් නෙමෙයි. ඇත්තටම මේ ඍජු උත්තරයක් දෙනවා. ඍජු උත්තරයක් කියන්නේ ඒක මේ. නමුත් ඒකෙන් ඒක ඇත්තටම නීතිපතිවරයාට පක්ෂපාතීව ඒ පැත්තට බර උත්තරයක් දෙන්නේ නැත්තම කිව්වා. නමුත් අර අපි අර බ්‍රෝඩ් පික්චර් එක ගත්තොත් ඔය අභිචෝදක කාර්යාලය ස්වාධීන අභිචෝදක කාර්යාලය කියන එකනේ ඇත්තටම මේ ඡන්ද පොරොන්දුකුත් NPP එකේ මෙහෙම එකක් හදනවා කියලා. එතකොට ඒකේ කතාව මම හිතනවා පොඩ්ඩක් යට යනවා නෙමෙයි අතරම. ඒක තමයි මතු කරලා ගන්න ඕනේ මේ මොහොතේදී. ඇයි මේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ඕන කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ කතන්දරේ. මේ මොහොතේ වෙන දේ. නමුත් ඒක ගැනත් කිසිම අප්ඩේට් එකක් නැහැ මේ වෙද්දී. මම හිතන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු වල විතර මොකක් හරි කමිටුවක් පත් කරා. කමිටුවක් පත් කරලා ඉතින් එහාට ඒ සම්බන්ධයෙන් කිසිම හාවක්කුවක් නැහැ. නාමිනී? ඔව් මගේ අදහස නම් මේ සිදුවීම ගැන අධිකරණ ඇමතුමා ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් එහෙම අහනවන පළවෙනි ප්‍රශ්නේ තමයි ස්වාධීන අභිචෝදක කාර්යාලයේ දැන් තියෙන ප්‍රෝග්‍රස් එක මොකද්ද? ඒක ස්ටැබ්ලිෂ් කරන. නමුත් ප්‍රශ්න ගොඩාක් වෙලාවට යොමු වෙන්නේ නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයක් තියෙද කියලා. ඉතින් ඒකට ඔහු කියන්නේ කැබිනට් මණ්ඩලය තීරණයක් කරන් තියෙනවා නීතිපතිවරයා ඉවත් කරන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන්. නෑ එහෙම කියන්නෙත් නෑ. ඔහු කියන්නේ කැබිනට් මණ්ඩලයේ සම්බන්ධයෙන් කතාවක් නැහැ කියලා. හැබැයි ඒක මම හිතන්නේ හරි උත්තරයක් නෙමෙයි. මොකද සමාජයේ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා නම් නීතිපතිවරයා සම්බන්ධයෙන් ඒක කැබිනට් එක කතා කරන්නේ නැහැ කියන එක උත්තරයක් නෙමෙයි. මොකද ඊට දවස් කීපයකට කලින් නලින්ද ජයතිස්ස ඇමතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කියනවා මේ අහන ප්‍රශ්නකදී අපිටත් මේ ගැන කන්සර්න් එකක් තියෙනවා. මේ නඩු ප්‍රමාදය ගැන කන්සර්න් එකක් තියෙනවා කියලා. මතකද මම හිතන්නේ ගිය අවුරුද්දේ කියන්නේ ජනාධිපතිවරයා විදිහට පත් වුණාම අනුරකුමාර දිසානායක ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටක් නැති බව පෙන්වුවා. දැන් මෙතන නලින්ද ජයතිස්ස ඇමතුමාත් මීට දවස් කීපයකට කලින් කිව්වා අපිටත් ප්‍රශ්නයක්. ඇයි මේ නඩු ටික ඉස්සරහට යන්නේ නැත්තේ? දැන් ඔහු යම් විදියකින් ගියක් දෙන තර ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ අතර තමයි අධිකරණ අමාත්‍යවරයාටම මේක සමාජ මාධ්‍යයෙන් ඇති කරපු එකක් වගේ තමයි ඔහු කියන්නේ නේ. ඔව් සමාජ මාධ්‍යයෙන් ඇති කරපු එකක්. ඒක එහෙම නොකියත් බෑනේ. මොකද කියන්නේ ආණ්ඩුවෙන් අපි තමයි මේක මෙහෙ පත්තු කරන්න කියන්න බෑනේ. එක පැත්තකින් ආණ්ඩුවට කිසිසේත්ම කියන්න පුළුවන් අපි තමයි මේ අරහෙන් මෙහෙ සමාජ මාධ්‍යයේ එළිය අරගලා නම් පොඩි පොඩි දේවල් කරන්නේ අපි කියන්නත් බෑ. ඒක එහෙම කරනවා කියලා අපිට කියන්නත් බෑ. මොකද ඕනම කෙනෙක්ට අදහසක් තියෙන්න පුළුවන් විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් හයි ප්‍රොෆයිල් කේසස් ටිකක් නීතිපති දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා. ඒවා මැතිවරණ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපතිවරයාගේ නඩුව එන්න තියෙනවා 26 හෝ 28 නේ. ඔව්.
සහ දීර්ඝකාලීනව දේශපාලන පොරොන්දු වෙච්ච ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ඊට පස්සේ ඒ වගේ චූදිතයන් සම්බන්ධයෙන් පහුගිය කල්හි දෙපාර්තමේන්තුව ගත්තයි කියන තීරණ සහ මෑතකදී අපි කිව්වොත් ඔය කස්සප කියන හාමුදුරුව සම්බන්ධයෙන් චෝදනා ඉවත් කරගන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා කරපු කරුණු දැක්වීම ඒ කියන්නේ ඉතාමත් මෑතකදී මේ සිදුවීම් ඔක්කොම ගත්තහම මේ ගැන උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් වෙන්න පුළුවන් හොයලා බලන සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන් ඔවුන්ට ඒ ගැන ස්වාධීනව අදහසක් තියෙන්න පුළුවන් ඒගොල්ලෝ දීර්ඝ කාලයක් ඒ ගැන මතයක් අදහසක් තිබුණු අය. නමුත් ඔතන මගේ අදහස තමයි මුලින්දම මම beyond the headline වැඩසටහනෙත් කිව්වා අපිට පුද්ගලයෙක් මාරු කරලා ප්‍රශ්න විසඳන්න බෑ. මොකද නීතිපති කියන තනතුර ඕගොල්ලන්ට මතක නම් ලංකාවේ හැමදාම පොලිටිසයිස් කියන චෝදනාවට ලක් වෙන තනතුරක්. එහෙම නැති කාලක් තිබ්බා, තියෙන කාලක් තිබ්බා. අනිත් එකම කියන සමාජයේ තියෙන මතෙකුත් තියෙන මේක ස්වාධීන තනතුරක් කරාම කියලා. එහෙම ස්වාධීන තනතුරක් නෙමෙයි මේක. ඔව් ඒක ස්වාධීන වෙන්නත් බෑ. මොකද ඔහු තමයි ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ප්‍රධාන නීති උපදේශකයා. එතකොට අපි ලෝය කෙනෙක් රිටේන් කරාම එයා ස්වාධීන නෑනේ. එයා මගේ ලෝය. එයා මට පක්ෂපාතී. එයා බලන්නේ ඇට් එනි කොස් මගේ අවශ්‍යතාවය, මගේ ඉන්ට්‍රෙස්ට් රැක දෙන්න තමයි එයාගේ අවශ්‍යතාවය. ඉතින් ඒ වගේම නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ප්‍රධාන නීති උපදේශකයා වෙනවා නම් එයා කොහොමත් ස්වාධීන නැහැ. ස්වාධීන වීමක් අපේක්ෂා කරන්නෙත් නැහැ. මොකද ජනාධිපතිතුමාට අවශ්‍ය දෙයක් වුණා මෙයා උපදෙස් ගන්න මේ නීතිපතිවරයාගේ. හැබැයි නීතිපති කියන ඔෆිස් එක ඒ තනතුර හදනකොටම එයාට ඩුවල් රෝල් එකක් දීලා තියෙනවා. එයාගේ රෝල් එක තියෙනවා දිත්ත ස්වභාවයක්. එයා ජනාධිපති සහ ආණ්ඩුවට උපදෙස් දෙන ප්‍රධාන නීති උපදේශකවරයාව සිටින අවස්ථාවේදීම එයා පබ්ලික් ප්‍රොසිකියුටර් කරලා තියෙනවා. ඒතර පබ්ලික් ප්‍රොසිකියුටර් කියන්නේ එයා තමයි නඩු පවරන්නේ. අපරාධයක් වුණාම වෙන මොන හරි වුණාම නඩු පවරන්නේ එයා. සාය නඩු පැවරීම සම්බන්ධයෙන් ඉතා බලගතු අභිමතයකුත් තියෙනවා. පවරනවද නැද්ද මොන පුද්ගලයාටද පවරන්නේ කියන එක සම්බන්ධෙනුත් අභිමතයක් තියෙනවා. එතකොට හිතන්නකෝ දැන් ජනාධිපතිට ආණ්ඩුවට උපදෙස් දෙන ගමන් එයා පබ්ලික් ප්‍රොසිකියුටර් වුණාම දැන් මේ ජනාධිපති හෝ ආණ්ඩුවේ කවුරු හරි නීතියක් උල්ලංඝනය කරනවා. එක්කෝ පැමිණ තිබෙන චෝදනාව තමයි මේ ආයතනයකින් තමයි මොකක් හරි අපරාධයක් හෝ වෙනත් ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ වෙන මොකක් හරි ලා තියෙනවා. එතකොට කියන්නකෝ නීතිපති කොහොමද මෙතන උත්තරයක් හොයන්නේ? දැන් එයාගේ ක්ලයන්ට්ම තමයි අපරාධය කරලා තියෙන්නේ. ඒතකොට එයාටම තමයි නඩු පවරන්න වෙන්නේ. ඒතකොට ඒක නීතිපති කියන මිනිස්සයාගේ වරද්දකට එහා ගිහිල්ලා ඒ තනතුර ඒ ආයතනය පිහිටවීමේදී ඒකට එකිනෙකට හා ගැටෙන රාජකාරි දෙකක් දීමේදී එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක ලෝකෙමත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා නීතිපති කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නීතිපතිවරයෙක් කියන්නේ ඒ වගේ ගැටෙන සුළු අභිලාෂයන්ගෙන් යුතු ලැබදියාවන්ගෙන් යුතු තනතුරක්. ඒ නිසා පුද්ගලයා මාරු කිරීමෙන් මේකට උත්තරයක් හොයන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොකද මීට කලින් ඔයගොල්ලන්ට මතක නම් නීතිපති ජනාධිපති පත් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිව සිටමින් එම ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරනවා. එහෙම මින්න ගමන් අගවිනිසුරු ලෙස පත් කරනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධෙනුත් සරත්නන්ද සිල්වා මේ නම කියන්නව මොහන් පිරිස් ඊට පස්සේ ඊට කලින් සරත්නන්ද සිල්වා මම හිතන්නේ සෑහෙන ඔය විදිහට ඇවිල්ලා උඩට ගිහලා තිබ්බා. එතකොට ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒක එතකොට අපි වෙනස් කරන්න ඕනේ ව්‍යුහාත්මකව වශයෙන් තියෙන ප්‍රශ්නය. ස්ට්‍රක්චරල් ප්‍රශ්නේ තමයි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. මොකද පුද්ගලයා දැන් අපි හිතමු දැන් මේ අද පවතින නීතිපතිවරයා ඉවත් කරනවා. උදාහරණයක් විදිහට. ඉවත් කරලා නීතිපතිවරයෙක් පත් කරනවා. හරිද? ඊට පස්සේ අවුරුදු 5කින් බලය මාරු වෙනවා. ඒ බලය මාරු වෙලා ඉන්නේ අතර විපක්ෂයේ ඉන්න කණ්ඩායමක කවුරු හරි ආණ්ඩු පක්ෂය ගන්න. එතකොට එයාලගේ දෘෂ්ටි කෝණය අනුව සහ ඒ ලැබෙන ජනමතය අනුව එදාට මේ පත් කරපු නීතිපතිවරයා ඒගොල්ලන්ට හරියන්නේ නැහැ. ඒතර ඒ නීතිපතිවරයා නරකයි. ඊට පස්සේ තව නීතිපතිවරයෙක් පත් කරනවා. අපි මේක දැක්ක ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය ඉවත් කරනකොට. ඒතර එවකට බලයේ පැවති ආණ්ඩුවට අවශ්‍ය ආකාරයේ නඩු තීන්දුවක් නොලැබීම නිසා ඒ ජනාධිපතිවරයාට විතරක් අපි බැලලා හරියන්නේ නැහැ. එදා ජනමතය සාධාරණීකරණය කරා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය ඉවත් කිරීම. ඒ කියන්නේ ප්‍රොසීජර් එක උල්ලංඝනය කරලා. ඒකටත් ජනමතයක් තිබ්බනේ. ඉතින් ඒ නිසා පුද්ගලයව මාරු කිරීම නෙමේ හරියන්නේ. මං හිතන විදියට නීතිපතිවරයා ආණ්ඩුවට උපදෙස් දෙන්න එහෙම තියලා ජනාධිපතිවරයාට නඩු පවරන ස්වාධීන ආයතනයක් පවරුවා නම් පත් කරා නම් දැනට ඔය චෝදනා කරන නඩු ප්‍රමාද වෙලා තියෙනවා කියන එක හරියට නඩු පවරන්නේ නැහැ කියන එක පිළිබඳ ප්‍රශ්නය මීට වඩා කළමනාකරණය කරගන්න පුළුවන් මුළුමනින්ම විසඳන්න බෑ. මොකද මේ ස්වාධීන අභිචෝදක කාර්යාලයේ පත් කරන්න වෙන්නේ පවතින ක්‍රමවේදයක් තුලින්. ඒක තමයි මට හිතලා කියන්නේ ආණ්ඩුවට දැන් මේ වෙලාවේ දැන්
මත දෙකක් තියෙනනේ කියන්නේ ෆ්‍රී ලෝයර්ස්ලා කියලා කට්ටියක් ගිහිල්ලා ෆ්‍රීද කොච්චර මත මම දන්නේ නැහැ. ඉතින් ෆ්‍රී ලෝයර්ස්ට කියන්නේ ඔය රංජිත් කොම කියන්නේ රනිල් වික්‍රමසිංහ සමග දේශපාලනය කරපු පිරිස තමයි ෆ්‍රී ලෝයර්ස්ට කියන්නේ. ෆ්‍රී ලෝයර්ස් කියනත් දැන් නිකන් අඩු කියන අදහස නැත්තම් නිදහස් නීතිඥවරු මේ කාටවත් බැඳීමක් නැහැ. ෆ්‍රී පොඩ්කාස්ටර්ස් වගේ දැන් අපි නම් ඔක්කොම එහෙම ෆ්‍රී මාකට් කියන නිකන් ලැබෙනවා. කියන්නේ ඇත්තටම ආණ්ඩුවට මේ ඔකේ තියනවා කියන්නේ දැන් නීතිපතිවරයාව ඉවත් කරනවද නැත්ද කියන එක. දැන් නීතිපතිවරයාව ඉවත් කරනවා ඒකට කරන ප්‍රොසීඩියරල් ක්‍රමයක් තියෙනවා. අපේ බියොන්ඩ් හෙඩ්ලයින් එකේ අපිට පැහැදිලි කරා ඒක පනත තමයි 2002 අංක 5 දරන ඉහළ නිරතර දරන තැනැත්තන් ඉවත් කිරීමේ කාර්යපරිපාලක පනත ඉවත් කරපු විදියටම ඉවත් කරන්න පුළුවන් නීතිපතිවරයා. ඒතකොට ඒකෙදි අර වගේම පාර්ලිමේන්තුවේ 75 දෙනෙක් අවම වශයෙන් අත්සන් කරලා බාර දෙන්න ඕන යෝජනාව කතානායකවරට අභිමතයක් තියෙන යෝජනාව බාර ගන්නවද නැද්ද කියලා. නමුත් ප්‍රායෝගිකව පාර්ලිමේන්තුවේ ඉන්න සමාජිකයන්ගෙන් 3න් එකක් අත්සන් කරා නම් බාර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි කමිටුව පත් කරන්නේ. කමිටුව පත් කිරීම ගැන පනතේ වෙනම විස්තර කරලා තියෙනවා. කමිටුවේ සංයුතිය මොකක්ද කියලා. ඒක පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විමර්ශන කමිටුවට වෙනස් සංයුතියක් තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් ප්‍රධානියා අගවිනිසුරු අනිත් දෙන්නා හිටපු නීතිපතිවරයෙක් හෝ නීති වෘත්තීය විශිෂ්ටභාවයට පත්වෙච්ච තැනැත්තෙක් වෙන්න ඕනේ. ඒක පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායකවරයා කතානායකවරයා කියන 3 දෙනා එකතුවෙන්. ඒක කියන්නේ ආණ්ඩුවේ උමනාවට පමණක් කමිටුව පත් කරන්න බෑ කියන අදහස් තමයි එතන තියෙන. විපක්ෂ නායකවරයා මැදිහත් වීම. ඊට පස්සේ ඒ කමිටුව ඉස්සරහා සාක්ෂි කැඳවනවා. අපි දැක්කා පොලිස්පති හිටපු දේශබන්දු සාක්ෂිකරුවන් විශාල ප්‍රමාණයක් ලිස්ට් කරලා තිබුණත් ඒ ප්‍රමාණයම ගත්තේ නැහැ. 9 දිනක් විතර ඇවිල්ලා තමයි සාක්ෂි දුන්නේ. ඒ දීපු සාක්ෂි අපි දැක්ක මාධ්‍යයෙන් අපිට එළියට දැම්මා. ඒක වාර්තා කරන්න ඉඩ දුන්නා. වාර්තා කිරීම තමයි වැදගත්. ඒතර මහ ජනතාවට දැනගන්න පුළුවන් චෝදනාවට පොලිස්පතිවරයා දීපු උත්තරේ මොකද්ද හිටපු. ඉතින් ඒ සමහර දේවල් අපේ හාස්‍යයට වගේම කමිටුවේ හාස්‍යයට පවා ලක් වුණා. ඉතින් ඒ අවස්ථාව මේ වෙලාවේදී තොර නීතිපතිවරයාටත් හම්බෙනවා. ඔහුට දක්වලා තියෙන චෝදනා ටික සම්බන්ධයෙන් උත්තර දෙන්න. උත්තරේ you guys know the law කියලා අර වීඩියෝ එකක් කියන්නේ එතනදී ඔහු කිසිම තැනක කියන්නේ ඔහු කියන්නේ මම වැරද්දක් කරලා තියෙනවා නම් යන්න අභියාචන අධිකරණයට යන්න සුප්‍රීම උසාවියට යන්න කියන එක තමයි. ඒ දෙක යන්නත් පුළුවන්. ඒකත් පුළුවන්. නමුත් ඒ කියන්නේ කම්බසම් වැඩක් නැත්නම් මොකද සාමාන්‍ය මිනිස්සුන්ට හැම එකකටම ගිහලා නඩුවක් දානවා කියන එක ඒක සාධාරණ නෑ නේද? සාධාරණ නෑ කියන්නේ දැන් මෙතන ප්‍රශ්නේ නඩු කල් යනවා කියන එක. නමුත් මෙතන චෝදනා කරන නඩු කියන්නේ පොලිටිකලි මේ බලපාන නඩු. නමුත් මූලික අයිතිවාසිකම් නඩුවක් වුණත් දාලා උත්තරයක් හම්බෙන අවම අවුරුදු 3-4ක් යනවා. නෑ නීතිපතිවරයා ඒ කතාව එක පැත්තක් විතරයි කියන්නේ. අනිත් පැත්ත ඔහු හිතාමතා හෝ එහෙම නොහිතා ඒ කැල කියන්නේ ඇත්තටම මං කියන්නේ මෙතන ප්‍රායෝගික ක්‍රමය තමයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම කිසිම චෝදනාවක් ඔප්පු වෙලා නැති නිසා මට නම් පුද්ගලිකව කියන්න බෑ නීතිපතිවරයා වරදක් කළා තියෙනවා කියලා. මට එහෙම කියන අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ. නමුත් සැකයක් චෝදනාවක් සමාජයට යම් කොටසකට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කළ හැකි දෙයක් තමයි මම දකින විදියට. ඒතර පාර්ලිමේන්තුව කියන්නේ ආණ්ඩු පක්ෂය මේක කරන්න කළ යුතු වෙනවා. ඉතින් උන්ටනේ බලය තියෙන්නේ. මම දන්න ටිකක් වගේ අහන්නේ මොකක් හරි නීතිය තියෙනවා නේද? මොකක් හරි මේ මට වචන හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය ආයතන මොකක් හරි දෙපාර්තමේන්තුවක් හෝ මොකක් හරි ආයතනයක්ගේ පැවැත්මට මේ අදාළ වෙනවනේ මහජන විශ්වාසය කියන එක. يعني මහජන විශ්වාසය කිසියම් අවස්ථාවක තමයි පවතින්නේ. මහජන විශ්වාසය කියන කිසියම් අවස්ථාවක බිඳ වැටුනොත් ඕක සම්බන්ධ. ඒකට ඒ ආයතනයට පැවැත්මක් නැහැනේ. දැන් මට එතනදි තව එකක් තියෙනවා. දැන් නීතිඥ සංගමය මේ වෙලාවේ පහුගිය දවසේ නිවේදනයක් නිකුත් කරා මේ ඔන්න ඔය කියන්නේ නීතිය ගැන නීතියේ තියෙන ඉන්ටෙග්‍රිටි එක ගැන විශ්වාසය බිඳෙන්න පුළුවන් මේ වගේ සමාජ මාධ්‍යවල සහ මේ නීතිපතිවරයා ටාගට් කරගෙන මේ කරන ප්‍රකාශ තුලින් මට හරියටම ප්‍රකාශය මතක නැහැ. නමුත් ඕන් නිවේදනයක් නිකුත් කරා. නමුත් නීතිපතිවරයා ගැන යම් කතාබහක් ඇති වෙන එකෙන් ඉන්ටෙග්‍රිටි එක නැති වෙනවද? ඒ කතාබහක් ඇති වීම තුල කියන්නේ ඇති වෙන්න මොන හරි හේතු ටිකක් ඇතිනේ. ඒතර ඒ හරහාත් කොහොමත් මිනිසුන්ට විශ්වාසය නැති වෙලා තියෙනවද කියන එක. නීතිඥ සංගමයට අනුව ඒ කියන්නේ මොන වුණත් කතා කරන්න බෑ. කට වහගෙන ඉන්න වෙන වගේ අදහසක් නේ කියන්නේ. අනිත් එක මගේ නම් අදහස නීතිඥ සංගමයටත් තමන්ගේ සමාජිකයෝ කැමති නම් ඒ වගේ නිවේදනයක් නිකුත් කරන්න පුළුවන්. මොකද ඒකත් අයිතියක් කියන්නේ ඒක පුද්ගලික සංගමයක්. ඒ කියන්නේ නීතිඥවරුන්ගේ සමාජික මුදලේ නඩත්තු වෙන සමාජිකයෝ කැමති නම් ඒගොල්ලන්ටත් යම්කිසි නිවේදනයක් කරන්න පුළුවන්. ඒකත් ඒගොල්ලන්ට කළ හැකි දෙයක්. දැන් අපිට මොකක් හරි ආයතනයක් පිටවතොත් අපිටත් දාන්න බැරිය. මේක තමයි අපේ අදහස මේ සිදුවීම සම්බන්ධයෙන් කියලා. අනිත් පැත්තට කාටවත් කියන්න බෑ. ෆ්‍රී පොඩ්කාස්ටර්ස් ඊට පස්සේ කාටවත් කියන්න බෑ සමාජයේ යම්කිසි කණ්ඩායමකට නීතිපතිවරයා සම්බන්ධයෙන්
විරෝධතාවයක් දක්වන්න බෑ. ඒකෙන් නීති ආධිපත්‍ය හෝ මොකක් හරි උල්ලංඝනය වෙනවා කියලා. මොකද මේ ඔක්කොම තියෙන ජනතා පරමාධිපත්‍යයට යට. ජනතා නීතිපතිවරයාට ඔය බලය හම්බෙලා තියෙන්නේ ජනතාවගෙන් බලය. අන්නක නීතිපතිවරයා කියන්නේ අධිකරණයට සහාය දක්වන නිලධාරියෙක් පමණයි. ඒක ඇත්තටම දැන් ප්‍රයිවට් ලෝ කෙනෙක් වගේම තමයි. ප්‍රයිවට් ලෝය කාට හරි පේනවා නීතිපතිවරයා රජයේ වෙනුවෙන් පේනවා. ඒතර ඒ දෙන්නම හරිනම් සමාන බරක් තියෙන්න ඕනේ. නමුත් සමාන බරක් නැහැ. හැම වෙලෙම නීතිපතිවරයාට තියෙන බර වැඩි උසාවියකට ගියාම. ඒතර කොහොමද අභිමතානුසාරී බලයකුත් තියෙනවානේ යාට. දැන් ඔයාලා උසාවි ගියොත් මම කලිනුත් කියලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරී මහත්මයා හෝ මහත්මිය වාඩි වෙන්නේ ප්‍රයිවට් බායකට ඉස්සරහා. එතකොටම ඒගොල්ලෝ සමාන තත්ත්වේ නැහැ. දැන් හරිනම් අපි බලාපොරොත්තු වෙනනේ චූදිතයයි නීතිපති දෙපාර්තමේන්තුවට අයට කියන අධිනීතිඥ කියලා. කියන්නේ සාමාන්‍ය නීතිඥ නමුත් සාමාන්‍ය නීතිඥ සාමාන්‍ය උපාධියමයි සාමාන්‍ය එන්රෝල්මන්ට් එකමයි අධිනීතිඥ කියලා. ඒතකොට නාමින් මම නොදන්න කමින්ද මුසාගේ ෆ්ලෝ එක ගන්න සමාහින්නනේ. ඒතකොට ඔය සොලිසිටර් ජෙනරල් කියන්නේ මොකක්ද? ඒක මොකක්ද? ඒ නීතිපති දෙපාර්තමේන්තුවේම තනතුරු. ඇටර්නි ජෙනරල් සොලිසිටර් ජෙනරල් යට එහෙම ඊට පස්සේ රජයේ අධිනීතිඥ මහත්වරු ජෙනරල් රජයට බැඳුනහම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනම යන්න පුළුවන් අර කැරිය පාත් එක තමයි එහෙම කියලා තිබේක සොලිසිටර් ඇටර්නි ජෙනරල් උපරිම දේ තමයි ඒක ඇටර්නි ජෙනරල්. එතකොට ඒ කැරිය පාත් එකේ නමුත් හැම වෙලෙම යාට ටිකක් සලකනවා වැඩි. දැන් මම කිව්වොත් ඉස්සරහින් වාඩි වෙනවා ඊට පස්සේ දැන් ඇත්තටම චූදිතගේ නීතිඥයට බැහැනේ උදේ ගිහිල්ලා විනිසුරුතුමා හම්බෙන්න. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ කියන රජයේ අධිනීති මහත්තයා හෝ මහත්මිය උදේට ඇත්තටම ෆයිල් ටිකත් එක ගිහිල්ලා විනිසුරුතුමා මහාධිකරණ විනිසුරුතුමා හම්බෙලා සාමාන්‍යයෙන් අපරාධ අධිකරණයක කතා බහ කරනවා. ඒක අසාධාරණයි. ඒක යම් අසාධාරණයක් තියෙනවා. නමුත් ඒක තමයි ප්‍රැක්ටිස් එක. මොකද එතන මං හිතන්නේ මානසිකත්වයක් තියෙනවා මේ රජයේ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ කියන්නේ අපරාධයක් කියන්නේ රජයට විරුද්ධ වෙච්ච වැඩක් නේ. ඒතර රජයේ වෙනුවෙන් පෙනී ඉන්නකොට ඒකේ තියෙනවා කියලා වෙන බරක් කියලා හිතන්න පුළුවන්. නමුත් නඩුවක පැත්තෙන් ගත්තොත් නඩුවක් සමාන වෙන්න ඕන කියන විශ්වාසය මට තියෙනවා. චූදිත උනත් මොකද ඉතින් සාමාන්‍ය කියලා යන්න විද්දන්නෙත් නැහැ. වැඩිපුරම ඉතින් අපරාධ කරන්නේ රජයනේ. අනිවාර්යෙන්. වැඩිපුරම අපරාධ කරන්නේ රජය තමයි. රජයේ මිනිස්සුන්ට කරන අපරාධ තමයි. ඔව්. ඒ කියන්නේ රජයේක අපරාධයක් නොවෙන්නේ ඒක අපරාධයක් නොවේ කියලා රජයේ නීතිගත කරලා තියෙන හින්දානේ. දැන් උදාහරණයක් විදියට අපි අවියායුධ තියාගත්තොත් අපිව හිරේ දානවා. රජයට අවියායුධ තියාගන්න පුළුවන් කියලා නීතිය හදලා තියෙන නිසා ඒගොල්ලොන්ට තියාගන්න ඕන. අපිට ගෙදර සල්ලි ප්‍රින්ට් කරන්න බෑ. අපිට ගෙදර සල්ලි ප්‍රින්ට් කරන්න බෑ. මම ඕක ලිව්ව ළඟදී ආටිකල් එකක් දීලා මං මේ පළ කරා ඇත්තටම ඩේලි මිරර් එකෙත් පළ කරලා මේ මගේ සෝෂල් මීඩියාත් දැම්ම ඔය අපිට NGO කියලා ලේබල් කරනව නෙමෙයි. ලේබල් කරන්නේ මොනම වෙලාවකවත් නෙමෙයි. අපි ඉන්ඩිවිජුවල් රයිට්ස් ගැන කතා කරන හැම වෙලේම ලේබල් කරනවා NGO. ෆ්‍රී මාකට්ස් ගැන කතා කරොත් දන්නාත්ලට අපිට ඕන කෙනෙක්ට කියනවා NGO කියලා. මයිනොරිටි රයිට් එකක් කියන්නේ ඉන්ඩිවිජුවල් රයිට් එකක් විදිහට මයිනොරිටි රයිට් එකක් කතා කරත් NGO කියනවා. ඒ NGO කියන්නේ non for profit කියන අර්ථයෙන් නෙවෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ NGO කියලා අපිට කියන්නේ ඕගොල්ලන්ට තියෙන ෆොරින් ඇජෙන්ඩා එකක්. ඕගොල්ලෝ වැඩ කරන්නේ විදේශීය කාගේ හරි අවශ්‍යතාවයකට. ඔයාගේ අදහස් ඔයාගේ නෙමෙයි වෙන කාගේ හරි කියන්න තමයි මේ NGO කියන්නේ. නැතුව අර non for profit කියන අදහසට නෙමෙයි. ඉතින් එතෙන්දී මම කියන්නේ NGO කියන්නේ රජේ නොවන ඔක්කොම NGO නේ. රාජ්‍ය නොවන ඔක්කොම NGO වෙන්න ඕනේ. එතකොට තනි පුද්ගලයෝ, ආගමික සංස්ථා, ඔපොසිෂන් පාර්ටිස්, අනිත් සමාගම්, අනිත් මූවමන්ට්ස්, දේශපාලන මූවමන්ට්ස්, ඒ කියන්නේ ජනහදෙන් පැන නැග්ගා කියන මූවමන්ට් එකත් NGO. මොකද ඒක ආණ්ඩුවට කොහෙවටවත් අයිති නෑනේ. තනි පුද්ගලයෝ ඔක්කොමත් රජයේ වැඩ නොකරන NGO. එතකොට මේ හැමෝටම නරක අදහස් තියෙන්න පුළුවන්. අල්ටීරියර් මොටිව්ස් තියෙන්න පුළුවන්. මාර නරක වෙන්න පුළුවන්. ඒක අපිට වළක්වන්න බෑනේ. මිනිස්සුවත් සංවිධාන ආයතන බිස්නස් හාල් මෝල් නරක වෙනවද නැද්ද කියන එක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ ඔක්කොටම වඩා ආණ්ඩුව බලවත්නේ. මේ අපිට යම් අදහසකට කෙනෙක් කන්වින්ස් කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවට පුළුවන්නේ අපිව හිර කරන්න පුළුවන්. හිරේ දාන්න පුළුවන්. අපිට ගහන්න පුළුවන්. අපිට බනින්න පුළුවන්. අපිව මරලා දාන්න පුළුවන්. ඒකත් නිත්‍යානුකූලයි. කියන්නේ මරණ දඬුවම දුන්නොත් කාටවත් ඒකට බෑ කියන්න බෑනේ. ඒකම මම කිව්වේ වැඩිපුරම කරන්නේ මොකද අපිට කරන්න බැරි දේවල් අපිට ගිහින් කරන්න පුළුවන්. දුදලගෙන නෝව කරන්න බෑ අපිට. ඒ වගේම තමයි අපිව ටැක්ස් කරන්න පුළුවන්. කියන්නේ අපි කාටවත් මට පුළුවන් ද රියාද්ගෙන් බද්දක් අය කරන්න බෑනේ. ආණ්ඩුවට පුළුවන් ඉන්ඩිවිජුවල් ටැක්ස් කරන්න පුළුවන්. මම ඕගනයිසේෂන් එකක් හැදුවොත් මගේ පැවැත්ම, ඒ කියන්නේ මම මොන හරි ඉන්ඩිවිජුවල් රයිට්ස් ආරක්ෂා කරන ඕගනයිසේෂන් එකක් හැදුවොත් මම මේ තරණිතලේ
මේ ශ්‍රී ලංකා පෘථුවියේ ශ්‍රී ලංකා කියන රටේ මගේ පැවැත්මක් තියෙනවද නැද්ද කියන එක මගේ රජයට තීරණය කරන්න පුළුවන්. එස මගේ ආයතනයෙන් මගේ ඕගනයිසේෂන් එකේ මොන මට්ටමද බද්දක් අය කරන්න කියන එක තීරණය කරන්න පුළුවන්. මට පිටරටකින් හරි සල්ලියක් ආවොත් ඒක මොන මට්ටමෙන්ද ටැක්ස් කරන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඒක ලංකාවට එන්න දෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ තරම් ලොකු බලයක් තියෙන රජයක් තියාගෙන මිනිස්සු NGO එකකට කියන එකත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක. කියන්නේ NGO කියන දේත් එක්ක. අනිත් පැත්තේ රජය ඔච්චර හොඳ නම් දැන් NGO නරක වෙන්නේ අනිත් පැත්ත රජය හොඳ වෙන්න එපා. රජය හොඳ නම් මේ හැම වෙලෙම මිනිස්සු බනින්නේ රජයටනේ. දැන් අපි ගත්තොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මිනිස්සු බනින්නේ අගමැතිටනේ. අගමැති කියන්නේ රජය. honestly. දැන් කිය මෙයාට තේරෙන්නේ රජය ආණ්ඩුවයිද එකක් කියලා. ඒක අමතක කරන්න. හරිද? එහෙම මේ මන සංකල්පනාත්මක දේවල් නෑනේ ක්‍රියාත්මක භාවයේදී. එතකොට රජයටනේ බනින්නේ අපේ අධ්‍යාපනය අපසභ්‍යකරණය කරනවා කියලා. ඒතර ඒ බණිනේ ආණ්ඩුවනේ මේ වැරදි ඔක්කොම කරන්නේ. ආණ්ඩුවනේ වැරදි ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්නේ. ආණ්ඩුවනේ වැරදි නීති ගේන්නේ. ඒතර ආණ්ඩුවේ තමයි බැලුවම ප්‍රශ්න ඔක්කොම වැඩි. හැබැයි බැනුම් අහන්න ඕනේ ඒවට කතා කරද්දී ආයි තනි පුද්ගලයෝ සමාජ ක්‍රියාකාරීන් කවුරු හරි ඕක. එතන නාවින් මම දැන් එක දෙයක් මම වගේ මත ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඊගේ තේරුම ආණ්ඩුවක් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. රටකට ආණ්ඩුවක් අවශ්‍යයි. නමුත් ඒකේ ප්‍රමාණය ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක අර මහා අපේ ජීවිතයම වහගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ආණ්ඩුවක් රටකට අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් ඒකේ ප්‍රමාණය ඒගොල්ලෝ මේ හැම එකම කරන්න යනවට වඩා ඒකටත් අර සාමාන්‍ය ඉන්ඩිවිජුවල් කෙනෙක්ටම තියෙන ඕකේදී කරන තරගන්නේ දැන් ඔයාලා ඔය කියන විදිහට දැන් නීතිපති ගැන උනත් කතා කරද්දී නීතිපතිව අයින් කරන්න කිව්වොත් ඊට පස්සේ අර නිකන් නීතිපති අයින් කරනවා කියන්නේ මේ ලංකාවේ ඊට අරගෙන දැන් මේක ඇත්තටම සමාජ මාධ්‍යනේ යන්නේ පැතිරිලා මේ කතන්දරේ සමාජ මාධ්‍යකාරයෝ කියන විදිහට නීතිපති වයින් කරනවා වගේ කතාවක් හදන්න යනවා නේ. ඒ වගේ මම දැක්ක කටි දාලා තියෙනවා YouTube කරන කාට හරි දැන් නීතිපතිකම දෙන්න ඕන කියලා. මම දැක්ක අලි සබ්රිය හිටපු ඇමතිතුමා වගේම ජනාධිපතිද එතුමාත් දාලා තිබෙති. ඒ කතා මං හිතන්නේ එච්චර කියන්නේ වැලිඩ් නෑ මේ වෙලාවට. ඔව් අදාළ නෑ. YouTube කරුවන්ට නීතිපති වෙන්න ඕනත් නෑ. දුන්නත් බාර ගන්න ගන්නේ. මොකටද? මේ නෑ ඕකේ මට හිතෙනවා ආරගන්නට ඉන්දික බාරගන්නත් බෑනේ නීතිපති වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ. ඔව් නෑ මං කියන්නේ ඒක නිකමට හිතුවත් ඒ කියන්නේ නීතිපති වෙන්න නෙවෙයි කවුරුවත් මේ කතා කරන්නේ. විලක් කරන්නද? ඕන්නම් නීතිපති වෙන්න ඉන්න කට්ටියට YouTube කරුව වෙන්න ඕන. එහෙමත් පුළුවන්. මම කියන්නේ මේක මේ ප්‍රශ්නේ ඉස්සද ගන්න වෙදී ආණ්ඩුව පැත්තෙන් දැන් ආණ්ඩුව වෙන නම් කමිටල් තැනක වගේ පෙන්නනවනේ ඔය මේ හර්ෂණගේ කතන්දරෙත් එක්ක අධිකරණ ඇමතුමාගේ කතාවත් එක්ක දැන් තේරුම් ගන්න ඕන අධිකරණ අමතුමත් කලින් නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය නීතිපති දෙපාර්තමේන්තුවේ මේකත් තියෙනවා සාමාන්‍ය එතන වැඩ කරද්දී හරි ඒකට හරි ලෝයර් එළියට ආවත් ඒ ලෝයල් ටික රකින්නවා ඉතින් ඒක වෙනම කතාවක්. ආණ්ඩුවට මං හිතන්නේ කරන්න තියෙන්නේ ඉතින් මම දන්නේ ඒක හර්ෂණ ඔතනදී කරන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. ඒ කියන්නේ නීතිපතිව අයින් කරනවද නැද්ද කියන එක කියන සංකීර්ණ කතාවක් බවට පත් වෙනවානේ. දැන් මේ විශේෂයෙන් මේ මොහොතේදී සහ මම කියන්නේ ඒක මං ආණ්ඩුවට තාමත් රිස්කි වැඩක් ඒක කරොත් ඒ කියන්නේ විශේෂයෙන් මේ මොහොතේ මොකද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ නඩුව තියෙන වෙලාවේ කරොත් කියනවා මේක දේශපාලන පරිගැනීම කරන්න ඉහළ නිලයක් අයින් කරා. නීතිපතිවරයා මේකට මේ නඩුව කරනවද නැද්ද කියන තැනක කල්පනා කරමින් ඉද්දී ඒක නොකරන තැනට වග බලා ගන්න නීතිපතිවරයා ලෑස්ති වෙද්දී හෝ නැත්නම් ඔය හේතන ගැද්දී ආණ්ඩුව නඩුව පවත්වාගෙන යාම සඳහා නීතිපතිවරයා වියත් කරා වගේ තර්කයක් ගේන්න පුළුවන්. තර්කයක් ගෙනල්ලා මේක ශිරාණි බණ්ඩාරනායක දෙක තත්වයට නැරටිව් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කිරීම මං හිතනවා අර ස්ටේබිලිටි කියන එකට ආණ්ඩුවේ දෙකනේ කියන පොලිටිකල් ස්ටේබිලිටි කියන එකට අවාසියක් වෙනවා. මොකද වෙලාව හරියට. ඒ කියන්නේ නීතිපතිවරයා අයින් කරනවා නම් හොද නීතිපතිවරයාගේ ඔය කියන ආකාරයේ ප්‍රශ්න තිබ්බනම් ජනාධිපතිවරයාත් ඒක කියලා තියෙනවා නම් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාත් ඔකේ මේ විදිහට කියනවා නම් මේවා සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා කියන තැන ඉන්නවා නම් ඒක කරන්න තිබ්බ ආණ්ඩුපත් වෙලා ආපු මොහොතෙන් වගේ මේ මොකද එතකොට ආණ්ඩුවේ ජනප්‍රියත්වයත් වැඩි. හරිද? එතකොට ඒ කට්ටිය ආනිත්ක පොරොන්දු වෙලා ආපු දේවල් ටිකක් තියෙනවානේ මේ නඩු කර ඉස්සරහට අරන් යනවා. අද අනිත් එක මේ මම දැක්කා මේ මම ශිරන්ති රාජපක්ෂගෙත් අද උපන්දිනේ. ශිරන්ති රාජපක්ෂ සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරන්ති රාජපක්ෂට තියෙනනේ නඩු පවරන්න අර මතකනම් එක එක ප්‍රශ්න ගොඩක් තිබ්බනේ සිරිලියගේ අරවා මේ කියලා. ඒක නඩුවක්ක තාම එහෙම පවරලා තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි ඉන්දික මෙහෙම එකක් තියෙනවා. මම නම් කියන්නේ මේක ප්‍රෙසිඩන්ට් එකක් විදිහට අපි තියාගන්නත් හොඳ නෑ. ආණ්ඩුවක් මාරු වෙනකොට මොකක් හරි නිලයක් අයින් කරන එක. දැන් ඒක අන්න ඒකයි මම කියන්නේ මේවා මාරට මේ ඒ කියන්නේ අපි කියන්නේ අර
ඔය ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න තමයි. එක අවස්ථාවක අපිට ඒක හරි වගේ පේන්න පුළුවන්. හැබැයි ඒකම තවත් අවස්ථාපිත තත්වයන් මත මාර භයානක දෙයක් වෙන්න පුළුවන්. ලාල්කාන්තගෙන අපි මොනවාද ආණ්ඩුව ගත්තට අපි රාජ්‍ය ගත්තේ නැහැ කියලා කියනවනේ. මොන විකාර වචන කියලා මේක කන්ෆියුස් කරලා මිනිස්සු හිතන් ඉන්නවා මේක මේ දෙකක් කියලා. සමාන නීතිපති දැන් විගණකාධිපතික තත්ත්වය මොකද? විගණකාධිපති තාම පත් කළා නැහැ. මොකද එනේන නාම යෝජනාව විගණකාධිපති ගොඩක් වෙලාවට පත් කරයි හෙට අනිත්. දැන් නීතිපතිවරයාගෙන තියෙන ප්‍රශ්න මම ඒක තමයි කියාගෙන ආවේ. ඒ කියන්නේ දැන් එන විචිකිච්ඡාවක් දැන් තියෙනවානේ මේක අයින් කරන්නත් බෑ. ඒක අයින් කරොත් වෙනම දේශපාලන මේක පරිගණීම් කියන ගණයට එනවද? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. සහ හැබැයි අර ස්ට්‍රක්චරලිත් අර ඔයා කියන වගේ මේක පවත්වාගෙන යන්නත් ඕනේ. හැබැයි වැරදි කට්ටිය දාන්නත් බෑ. දැන් පොලිස්පතිලා බඳ හිරේ ගියේ ප්‍රශ්න වලටනේ. නිකන් මේ මුදලගෙන ගිහලා දැන් ඒකෙදි මට හිතෙනවා ඒ කියන්නේ මේ නාමිනි ඒ කියන්නේ ආණ්ඩුවට මේ වෙලාවේ තියෙන හොඳම දේ තමයි ඔය අභිචෝදක කාර්යාලයේ වැඩේ එක්ස්පිඩයිට් කරන මම එක. කියන්නේ දැන් නලින්ද ජයතිස්ස වුණත් කියන්න හොඳ නැහැ අපිටත් කන්සර්න් එකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට කළ හැකි වැඩ ටිකක් තියෙනවා. 3-2ක බලයක් තියෙන ආණ්ඩුවක් තියෙනකොට අරහෙ මෙහෙ කියන කතාව ඕනේ නැහනේ. කවුරු හරි අභිචෝදක කාර්යාලයට විරුද්ධ නම් ඇයි විරුද්ධ වෙන්නේ කියන කාරණා. අපි තමු නීතිපති දෙපාර්තමේන්තුව අකමැති කියලා ඇයි ඕගොල්ලෝ අකමැති? පවතින ක්‍රමෙන් තියෙන සාධාරණත්වය මේක අසාධාරණත්වය මේක කරන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුවට අකමැති වුණත් නීතිපති අනිවාර්යෙන් අකමැති වෙන්න ඕනේ. මොකද ඔවුන්ගේ තියෙන තමන්ගේ බලයක් වෙන කවුද කැමති? ඒක වෙනම කතාවක්. නමුත් වැඩේ තියෙන්නේ මේ ආණ්ඩුවට බහුතර ජනබලයක් දීලා තියෙනවා මැන්ඩේට් එකේ තියෙනවා මේ ආණ්ඩුව එහෙම එකක් කරන්න කියලා. එතකොට මහ ජන බලයට වැඩිය ලොකුයිද නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ලෝයර්ස්ලා හෝ ඒ කට්ටියගේ අභිමතය? මෙතන ඇත්තටම තියෙන පොලිටිකල් විල් එකක් නැතිකමනේ ඇත්තම කතාව. මේ ආණ්ඩුව මේ ආණ්ඩුවට ප්‍රෙෂර් එක දෙන්නත් ඕනේ. අනිත් ඔක්කොම කරන ගමන් ඔය නීතිපති ඉවත් කරන්න කියන කණ්ඩායම් වුණත් මම කියන කමක් නැහැ. ස්වාධීන අභිචෝදක කාර්යාලය ඉක්මනට දාන්න කියන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි තව ටිකක් සාධාරණව හිතලා බලන්න තියෙනවා. මොකද නීතිපතිවරයා කවුරුපත් වුණත් ඒ නඩු දානකොට සාක්ෂි තියෙන්න ඕනේ. දැන් අපිට ඕවා පේන්නේ නැහැනේ. විමර්ශන වලදී ගොඩක් අඩුපාඩු වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම දේශපාලනීකරණයට ලක් වෙන නඩුවල අපි නිකන් අපි හිතන දෙයක් තමයි අපිට කනින් කොනින් ඇහිලා මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් එළියට දාපු දෙයක් තමයි මේ සාක්ෂි විනාශ කරලා තියෙන්නේ කියන එක දේශපාලනික හේතුන් මතම. ඒතර එහෙම සාක්ෂි විනාශ කරලා නම් ඇත්තටම නීතිපතිවරයාට නඩු පවත්වාගෙන යාමේදී ප්‍රශ්නයක් තියෙනවා. නඩු දාන්න කිව්වට මේක කොහොමද සාක්ෂි නැතුව කොහොමද විනිසුරුවරයාගේ මූණ බලන් නඩුවක් කරගෙන යන්නේ? විහිළුවක් වෙනවනේ. දැන් උකට හොඳම උදාහරණ තමයි කබ්‍රාල්ගේ නඩුව. දැන් අල්ලාස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ චෝදනාව ආවේ නැහැ. එහි ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සම්බන්ධයෙන් මිනිස්සුන්ට එහෙම සැකයක් නැති නිසා. නමුත් සිදුවීම් දෙකම බැලුවොත් පොඩි සමානකමක් තියෙනවා. එතන උනේත් කොච්චර අපි දැන් අපේ ඔළුවේ මතයක් තියෙනවා කබ්‍රාල් මේ යම් කිසි අක්‍රමිකතාවයක් මහ බැංකුව අධිපතිව සිටින කාලේ කරා කියලා. ඒක ඔළුවේ තියෙන එකක්. නමුත් නඩුව ගෙනියන්න අල්ලාස්සෝ දූෂණයකට සාක්ෂි නැත්තම් ප්‍රමාණවත්. තමන් නෙමෙයි නම් ඒ නඩු දාන්න ඕන ආයතන එම කාරණා සම්බන්ධයෙන්. එතෙන්දි නඩු ඉවත් කරගන්න නැතුව කරන්න දෙයක් නැහැ. ඒක අල්ලාස්සෝ දූෂණකේම වැරද්ද නෙමෙයි. සමහර වෙලාවට සාක්ෂි නැතිකම, සමහර වෙලාවට නිසි ප්‍රොසීජර් අනුගමනය නොකර කලින් නඩු පවරන එක, ඒ වගේ ක්‍රමවේදයන් වල අඩුපාඩු, විමර්ශනය කරන්න වෙන ආයතනයක් එතන අඩුපාඩු, ඊට පස්සේ දේශපාලන highly politicized සිදුවීම් වලදී ඒ ආයතන වලට දේශපාලනික වෙච්ච බලපෑම් නිසා කලින් ගත්ත ක්‍රියාමාර්ගවල තියෙන අඩුපාඩු, ඊපස්සේ නඩු භාණ්ඩවල අඩුපාඩු, නඩු භාණ්ඩ සමහර ඒවා නැති වෙලා නඩු භාණ්ඩ කාමර කඩලා හුරු අරන් යනකම් දන්නේ ඒ ප්‍රශ්න. ඊට පස්සේ අධිකරණවල කල් යන්නේ අපි හිතුවට මේ නීතිපතිලා නඩු දානයි හිතාමතා කල් අරිනකොට ඇත්තටම අපේ රටේ අධිකරණයක නඩුවක් ගත්තම උපරිම අවුරුද්දට අහන්න පුළුවන් 3 වතාවක්. හරිද? මොකද ඒ තරම් නඩු ගොඩ ගැහිලා. අධිකරණ මදි, අධිකරණ නිලධාරීන් මදි, නීතිපති දෙපාර්තමේන්තුවට ඉන්න නිලධාරීන් මදි, විමර්ශන නිලධාරීන් මදි, පොලිසිය වලට සම්පත් මදි. අධිකරණයකම ස්ටෙනෝගේ ඉඳන් ලොකු කාර්යයක්. මේ කියන හැම එකම තාම අර ස්ටෙනෝලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒවා නිසි දවස් වලට ලෑස්ති කරන්න ඕනේ. ඒ නැති වුණත් නඩුව සමහර දවසට කල් යන ප්‍රශ්න තියෙනවා. අධිකරණයක් ඇතුලේ තියෙන මේ සේවකයන්ගේ ප්‍රශ්න. ඉතින් විනිසුරුවරයෙක් නිවාඩු ගියත් ඒකත් දිනයක් යන්නේ. මොකද විනිසුරුවරුත් ඉන්නේ ටිකයි. මේ ඔක්කොම ප්‍රශ්න විසඳා කරේ හෝලිස්ටිකලි අධිකරණ ක්‍රමයේ තියෙන කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න අවශ්‍ය රිෆෝම්ස් ගේන්නේ නැතුව නීතිපතිවරයා ඉවත් කරා කියලා අලුත් නීතිපතිවරයෙක් ඇවිල්ලත් වැඩ කරන්න වෙන්නේ මේ තියෙන ප්‍රශ්න ටිකත් එක්ක නම් එයාට වෙන අලුත් අධිකරණයක් පිටවන්න බෑනේ. රනිල් වික්‍රමසිංහගේ නඩුව අහන්න හෝ ලසන්ත වික්‍රමතුංගගේ නඩුව අහන්න. දැන් ලසන්ත වික්‍රමතුංගගේ නඩුව අපේ දේශපාලනික වශයෙන් අපි කතා කරන නඩුවක් වුණාට පාරේ වෙඩි තියරන සාමාන්‍ය මිනිස්සෙගේ ඝාතනය මෙහෙම ගත්තාම කොහොමද අපි එක නඩුවක් උඩින් තියන්නේ? ඔව් දැන් එහෙම ඕන තරම් සිද්ධ වෙනවා.
ඒ වගේ ඕන තරම් සිද්ධි තියෙනවනේ. එදිනෙදා ගෙවල් වල එනකොට මිනිස්සු වෙලා මරලා යන ඒවටත් නඩු නැතිව ඕන තරම් ඒ තියෙනවා. කියන්නේ ඒක පොඩි නඩුවක් වෙන්න බෑනේ. තව දේශපාලනික ජනප්‍රිය නඩුවක් එක. ඒ දෙකටම සලකන්න වෙන්නේ එක මට්ටමක තියලා. එහෙනම් රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනේ. මේක ජනතාවගේ අපිට දීපු මැන්ඩේට් එක නිසා දේශපාලනික වශයෙන් අපි පොරොන්දු දීපු නොට් ටිකක් තියෙන්නේ. ඒ නොට් ටික ඉක්මනින් අසයිවර කරන අධිකරණයක් පිහිටවනවා මේ කෙටි කාලෙනවා. කාර්ය නෑ වැඩි දිනද ඔයා ඔය කියන ප්‍රතිසංස්කරණයක සහ ඔය අභියෝචෝදක කාර්යාලයේ ඔය ඔක්කොම ඒවා තියෙද්දි දැන් නලින් ජයතිසලා කියන්නේ සමාජ මාධ්‍ය රෙගියුලේට් කරන්න ඕන වගේ කතාවක් දැන් කියනවා. ඒ කියන්නේ මිනිස්සු මේ ගැන කතා කරද්දී දැන් ඇත්තටම ඔය දැන් නීතිපතිවරයාගේ ඔය කතන්දරෙත් සමාජ මාධ්‍ය ඇතුළේ කතා වෙන්න පටන් ගන්න. දැන් ඒක සමාජ මාධ්‍යයේ ඒක ලොකුවට ගිහිලා අද වෙද්දී මහා සමාජයේ ඇතුලේ ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ ඇත්තටම වෙන්නත් ඕනේ ඒකනේ. මිනිස්සු මේවට ඉන්වෝල්ව් වෙන්න ඕනේ. මිනිස්සු මේවට නිකන් මේ වෙලා ඉන්න බෑනේ. එතකොට දැන් ඒකට ආණ්ඩුවක් කරන්න ඕනේ ඔය නාමිනී කියන වගේ ඔය ප්‍රතිසංස්කරණ ටික ඉස්සරහට අරන් යන එක. අභිචෝදක කාර්යාලය වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතියේ තියෙන ගැටලු වෙන්න පුළුවන්. ඒව විසඳන්න බලන්න. එහෙම නැතු ආය සමාජ මාධ්‍ය කටවහන්න හදනවා නම් ඒක ඉතින් අපිට හිතා ගන්න වෙනවා ආයේ අර ගොනා යන්නේ කොතෙන්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක ඉන්දික මේ එකගේ සමාජ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් එහෙම ඒක මම හිතන්නේ නිකන් අර මම දැකපු විදියට ඒක ආවේ නිකන් අර මොනවද රූපලාවන්‍ය ඒව සම්බන්ධයෙන් මේ අනවශ්‍ය දේවල් ප්‍රචාරය වෙනවා. ඒව නවත්තන්නත් එක්ක ඊට වඩා අර OS එකත් ආවේ දරුවන්ට වෙන හානිය කියලා කාන්තාවන්ට වෙන හානිය. ඔව් කොහොමද පටන් ගන්නේ? මේකේ මම ඊට ICCPR ඇක්ට් එක ආවේ දේශපාලන හා මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. PT එක ආවෙත් PT එක ආවේ මම දැන් අන්තිමට පාවිච්චි කරන්න වෙන දෙයක් මම මේක දෙන්නේ ලොකු චිත්‍රය අරන් එන්න කැමතියි. ඒ තමයි දැන් ඔය හැමෝම හිතනවානේ මේ කියන්නේ this time it's different කියලා. ආණ්ඩුවකට එහෙම වෙන්න බෑ. කවුරු ආව සමහරට අපි ඕක කරන්න ගියත් මොකද ඒ ආණ්ඩුව යන පැත්තක් තියෙන. දැන් කවුද හිතුවේ OS එක අහෝසි කරනවා කියලා ආව පිරිසකගෙන් සමාජ මාධ්‍ය නියාමනය කරන සමාජ මාධ්‍ය නියාමනය ගැන සාකච්ඡාවක් කියලා. ඒක තමයි යන්නේ. ඒක තමයි මම ඔය නිතරම කියනවා ආණ්ඩුව බිස්නස් කරලා ගොඩ දානවා. ආණ්ඩුව ඌව තනි කර බයිලා. ඌව වැල් බයිලා. ඒ කියන්නේ අපි මේක වෙනස් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේක එතනින් ලිමිට් කරන්න ඕන. හැබැයි රජයක් අවශ්‍යයි. මොකද බොරුවට නිකන් මේ මොකද අවසානයේදී වැඩේ හිර වෙන්න තල්ලු වෙන්නේ මේ පැත්තට. ඒක ඇවිල්ලා මේ පාටපක්ෂයක වෙනසක් නැහැ. ඊට පස්සේ මේ අර දනා කිව්වාගේ මිත්‍යාවට යන්නේ. මිත්‍යාවට කියන කපාට ලොකු මැණිකක් හම්බුණා කියනවා. නැත්තම් කියනවා තෙල් හම්බුණා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගෑස් හම්බෙනවා කියලා. ඕක තමයි හැමෝගෙම යන එක. එතකොට සමාජ මාධ්‍ය මේ ඒක මං හිතන්නේ ඒකට තරේ මේ පොඩ්ඩක් එකක් සමාජ මාධ්‍ය මේ අපි පාවිච්චි කරන පිරිස විදිහට සහ මම හිතන්නේ කිසිසේත්ම අනුමත කරන්න බෑ. අර කියනවනේ අර නියපොත්තෙන් කඩන්න තියෙන එක දැන් මේ 50ත් අරන් ඉන්න අර මේවට කලින් මම හිතන්නේ ඒක නම් කිසිසේත්ම මේ ඒ වගේ දෙයක් ගැන මොකද හිතන්නවත් දෙන්න හොඳ නැහැ. හිතන්නවත් දෙන්න අවශ්‍යතාවයක් මොකද නැහැ. මමත් හැම වෙලෙම කියනවා ආණ්ඩුවකට හැම වෙලෙම තියෙන හරි ස්ලිපරි ස්ලෝප් එකක්. අපි ආරාධනා කරන සමහර ඒවා කරන්න අනේ අපිව බේරගන්න දැන් අපේ ෆොටෝ එළියට ලීක් වෙනවා සමාජ මාධ්‍ය අර වගේ කෘතිමාලේපන ද්‍රව්‍ය බොරු නම් අරගෙන ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. ඇවිල්ලා චුට්ටක් මේවා මේ පොඩක් කන්ට්‍රෝල් කරන්න මේ ගෑනු එළිය දාගෙන නටනවා මේවා කියලා එහෙම සමහරවිට අපි ආරාධනා කරනවා. රජයට ඇවිල්ලා මේක කන්ට්‍රෝල් කරා. රජයත් හරියසේ බලගින් එහෙම ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. අර පිසාචිය වගේ ගෙදර මේ ත්‍රෙෂෝල්ඩ් එක ක්‍රොස් කරන්නනේ. එතකොට ඒ කොච්චර මේක අර ස්ලිපරිද කියන්නේ එන්නේ චූටි කෑලකට අපි එන්න කියන්නේ. හැබැයි ආවම විනාශම කරලා ඔක්කොම අල්ලගන්න බලන්නේ. ඊට පස්සේ තමයි මේ ඔක්කොම නාය යන්නේ. ඒ වගේ තමයි ඇත්තටම අපේ ඔය මේ මොනවාද මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. අපි කතා කරපු ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක. ඊළඟට ඔය ICCPR එක. ICCPR එක කියන එක යුනයිටඩ් නේෂන්ස් එකෙන් හදලා තියෙන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. ඕක අපි අත්සන් කරලත් රැටිෆයි කරලත් දීර්ඝ කාලයක් තිබ්බා ලංකාවට අපි ඇඩොප්ට් කරේ නැතුව. ඉතින් ලංකාව අපි කරන ඉනේබ්ලින් ඇක්ට් එකක් කරන්නේ නැතුව ඩුවලිස්ට් රටකට බෑ අපි අත්සන් කරලා රැටිෆයි කරපු දෙයක් වුණත් ලංකාවට අදාළ කරගන්න. ඒ නිසා අපේ ඉන්ටර්නැෂනල් කමිට්මන්ට්ස් වලත් කොටසක් විදියට අපි කරන පොඩි බොරු වැඩක්. ඒ මුළු සම්මුතියේම තියෙන දේවල් සෑහෙන වටින සම්මුතියක තියෙන දේවල් වලින් නිකන් කරුණු හතරක් විතරක් අරගෙන එක කරුණක් අරගෙන ඇත්තටම කරුණු හතරක් වගේ හදලා පනතක් හදනවා. ඒ පනත හදීමෙන් බලාපොරොත්තු මිනිස්සු ආරක්ෂා කරන නමුත් පනත හදපු දවස් නම් කවියක් ලියන මිනිස්සෙක් මේ කොමඩියක් කරන මිනිස්සෙක් අල්ලලා හිරේ දාන තමයි පනත තියෙන්නේ. ඉතින් ඇත්තටම ආගමික ආගම් අනම්මනම් භාවිතා කළ දේශපාලන සිවිල් ප්‍රශ්න ඇති කරන පාර්ශවයන්ට ඇත්තටම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක පැත්තකින් ක්‍රියාත්මක වෙන්න ඕනත් නැහැ. මොකද ඒවට අදාළ වෙනත් නීති ඕන තරම් දඬු නීති සංග්‍රහයම තියෙනවා.
මහේස්ත්‍රාත් අධිකරණවල නඩු දාන්න පුළුවන්. දැන් මේක මහාධිකරණේ පෙ නඩු දාන තැප ගන්නත් බෑනේ. එතකොට මහාධිකරණේ වෙන ප්‍රශ්නයක්. එතකොට ඔය ඔක්කොම තියාගෙන සමාජ මාධ්‍ය නියාමනය කරන්න එනවා කියන්නේ මම නම් හිතන්නේ මේ ඇත්තටම ආණ්ඩුව බලයට එන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයෙන් වැඩිපුරම බලනවා. ඒකේ ආරම්භයේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන කැම්පේන් පටන් ගන්නෙත් go home ගෝඨා කියලා hashtag එක සමාජ මාධ්‍ය. ඇත්තටම සමාජ මාධ්‍ය නොතිබුණා නම් අද දවසේ අපි තාමත් ගෝඨාභය රාජපක්ෂලත් එක්ක තමයි ඉන්නේ වෙන්නේ. ඒ යට තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ සමාජ මාධ්‍යෙන්. ඒක හොඳයි කියන එකක් නෑ. ඒක තුලත් එන්න පුළුවන් ඩිස්ඉන්ෆර්මේෂන්, මිස්ඉන්ෆර්මේෂන්, මිත්‍යාව. දැන් ඔය එන්නේ දැන් ඔය එක එක තැන්වල ගොඩාක් මිත්‍යා කතා කියන්නේ. හැබැයි ඒක නියාමනය වෙන්න ඕන සෙන්ට්‍රල් ඔතොරිටි එකෙන් නෙමෙයි. ඒක වෙන්න ඕන ස්පොන්ටේනියස්ලි නැචරලි. දැන් කෙනෙක් වැරදි ප්‍රකාශයක් කළා දානවා. හරිද? ඊළඟ මොහොතේ මේක නිවැරදි වෙනවා. මම උදාහරණයක් ගන්නම්. අපි දවසක් අපේ දන්න අතර මේ කිව්වේ අශේන් ගැන. ඔව්. දැන් දනනාත් කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එක මුළුමනින්ම ඒකට දැම්මා. එහෙම තමයි මේක මම දන්නේ වචන නියාමනයද කියලා. නමුත් බැලන්ස් වෙන්න ඕන. තුලණය වෙන්න ඕනේ. ඒක තුලින්මයි. ඒක තුලින්ම තුලණය වෙන්න ඒකේ බලාපොරොත්තුම අපි විශ්වාස කරනවා මිනිස්සු ඉන්ටෙලිජන්ට්. අපිට ස්ටේට් එකක් ඇවිල්ලා මැදිහත් වෙලා මේක කරන්න ඕනේ නැහැ. ඔකට තව උදාහරණයක් තියෙනවා. මේ නාමල් රාජපක්ෂ මේ ඊයේ පෙරේද කියලා තිබ්බනේ ප්‍රකාශය. මේ රාජපක්ෂලාගේ දේශපාලනේ කවදාවත් ජාතිවාදී තිබ්බේ නැහැ කියලා. කමෙන්ට් සෙක්ෂන් එක වල මරු. ඒක නිවැරදි කරලා තියෙන විදිහක මාරා. මම ගෙදර මියා කලිෆ කන්‍යාවක් කිව්වත් පිළිගන්න පුළුවන්. මේ ඕක පිළිගන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ ඉතිහාසය අමතක කරන්න උත්සාහ කෙරෙව්වට ගොඩක් වෙලාවට මේ ඉතිහාසයම අමතක කරන්න බෑ. මොකද සමාජ මාධ්‍ය කියන එකේ අර 2-way conversation එකක් තියෙනවා. දැන් මේන් ස්ට්‍රීම් මීඩියා ගිහිලා නාමල් රාජපක්ෂක ඕක කිව්වනම් ඇත්තටම මේන් ස්ට්‍රීම් මීඩියා විතරක් තිබ්බනම් එයාට විතරයි කියන්න පුළුවන්. නෑ නාමිනේට හේතුවක් තියෙනවා. දැන් සෝෂල් මීඩියා වල ආකයිව් වෙනවනේ. දැන් YouTube එකේ තියෙන වීඩියෝ එකක් කියලා ඒක මැකිලා යන්නේ නෑනේ. මෙටා වල තියෙන වීඩියෝ එකක් මැකිලා යන්නේ නෑ. ඉතින් කවුරු හරි කිව්වොත් ඒක ආයෙත් රිෆරන්ස් පොයින්ට් එකක් තියෙනවා. ඕකයි ඔතන තියෙන කතාව. දැන් සාමාන්‍ය කියමුකෝ අවුරුදු 20ක් 25කට කලින් කියලා කියමුකෝ. සෝෂල් මීඩියාවට කලින් රූපාණී හරි රේඩියෝ එකේ හරි මොන ප්‍රෝග්‍රෑම් එකක් ඒක රිෆර් කරන්න බෑනේ ආයෙත් ගිහලා. මෙයා මෙතන කිව්වා කියලා කියන්න විතරයි පුළුවන්. එහෙනම් ඉතින් ගිහිල්ලා රූපාණීට නැත්තම් ගුවන් විදුලි සමාගමට ගිහිල්ලා ඒක රෙකෝඩ් ඇදලා ඒක ඉතින් වෙන වැඩ නෙමෙයිනේ. මේකේ හරි ලේසි Google එකේ සිම්පල් සර්ච් එකක් දාපු ගමන් මේ හිතන්න 1970 80 වගේ 90 වගේ දශකයේ 90 වන සමහරට රෙකෝඩින් එක හොයාගන්න පුළුවන්. 70 80 ලංකාවේ දේශපාලනයේ තිබ්බ දේවල් ටිකට අපිට ඇක්සස් තියෙනවා නම් ඔව් සමාජ මාධ්‍ය තිබ්බා වගේ ඒ කියන්නේ දැන් ඔය සමහර දැන් ඔය හදන්න අමුතුවෙන් අලුතෙන් හදන්න යන හිස්ටරි තියෙනවනේ කට්ටිය පොඩ්කාස්ට් කරලා එක එක මේවා කරලා හදන්න යන හිස්ටරි තියෙනවනේ ඒවා හැම හදන්න දෙයක් හිතන්නවත් බෑ ඊට පස්සේ එහෙම නැරටිව් එක බිල්ඩ් අප් කරන්නවත් බෑ අර වගේ දේවල් තියෙනවා ඇත්තටම සමාජ මාධ්‍ය අර ඒකයි වටිනාකම සමාජ මාධ්‍ය මැනිපියුලේටිව් නෑ කියන එක නෙමෙයි මම කියන්නේ ඒක තුල ගොඩාක් ඕන එකක් මැනිපියුලේටිව් නේ ඒ කියන්නේ මම කියන්නේ බංගෙම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවා කියලා ඒක තුලනේ වෙන්න ඕන අර අනිත් පැත්තටම ඇත්තට මේක දැන් හරියට වෙනවා මිනිස්සෙක්ට ලේසි නෑ මොනවා හරි දෙයක් ඇවිල්ලා කිව්වට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන ඕක අතන එක ඕක කොටුවෙන් ගත් එක අරකයි මේක ඊට පස්සේ ඒකට හැදෙනවා අර කවුන්ටර් කරලා අඩුම ගානේ හාස්‍යයට ලක් කරලා හරි අනිත් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කන්ටෙන්ට්ස් හදලා ඉවරයි. ඉතින් අනිත් පැත්තෙන් ඔය පාරිභෝගික අධිකාරිය නම නම් තියෙනවනේ අනිත් පැත්තෙන් ඔය සම්බන්ධයෙන් දැන් ඩඩ්ලි සිරිසේන දැම්මහම කාර් එකක් ගත්ත කියලා ඊළඟ දවසේ ගිහිල්ලා ඒකට කස්ටම්ස් එක ගිහිල්ලා මේවා කරලා දෙනවා අපුරුනේ අර ජෝඩා නියාමනේ වෙන්නේ කොහෙද? හොඳම නියාම තුන එක සෝෂල් මීඩියා සෝෂල් මීඩියා වල දාන එකකින් මේ තමයි දැන් රජයේ වැඩක් හරි ගන්න. නෑ ඉතින් නාමනේ මෙහෙමනේ තියෙන දැන් ඔතන සෝෂල් මීඩියා වල තියෙන දැන් පවතින ආණ්ඩුවකට දැන් බලයට ආවට පස්සේ ඉතින් බලය තියාගන්නනේ බලන්නේ. ඉතින් ඒකට ත්‍රෙට් එකක් දෙන්නේ සෝෂල් මීඩියා එකේ. ඉතින් අනිවාර්යෙන් බලන්නේ එතකොට තියෙන ත්‍රෙට් එක එලිමිනේට් කරන්න. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. මම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ තමයි ඔක කියන්නේ. මම ඇත්තටම හොයන්නේ ඕක ආපු කොන්ටෙක්ස්ට් එක. කවුද ප්‍රශ්නේ අහන්නේ? ඒකට විපක්ෂේ කවුරු හරි දහන්නේ මේක නියාමනයක් කරන්නේ නැද්ද කියලා. මොකද දැන් නම් ආණ්ඩුව කියන එකකුත් නැහැ විපක්ෂෙත් කැමති නැහැ සමාජ මාධ්‍ය. ඔව්. මොකද ඒගොල්ලෝ නිතරම කියනවා ආණ්ඩුවේ මඩ බලකා හින්දා තමයි අපිට මේ සෝෂල් මීඩියා එපා වෙලා තියෙන්නේ. කමෙන්ට් සෙක්ෂන් එක ඩොමිනේට් කරනවා. එහෙම කියලා. ඒ කියන්නේ දැන් ඉස්සර තිබෙව ආණ්ඩුවට ඔය ප්‍රශ්න තිබුණේ. මේ නමුත් මේ සැරේ විපක්ෂයට තමයි මේ ගොඩක් මේ ඇක්ටිවිසම් කියන එක බලපාලා තියෙන විපක්ෂයට. ඒකනේ දැන් ඔය මේ ඇත්තටම දැන් ඔය මේ ඔය නීතිපති සම්බන්ධයෙන් කරපු උද්ඝෝෂණ ගැන වෙන කාලෙකරි දෙන්නේ ආණ්ඩුවටනේ. මේ සැරේ එරිදිලා තියෙන විපක්ෂයට. දැන් නීතිපති කියන්නේ ආණ්ඩුවේ නීති ආණ්ඩුවනේ නීති සාමාන්‍යයෙන් බැක් කරන්න කියලා නීතිපති ඔය Tamanට ඕන විදිහට දේවල් කරගන්න කියලා. දැන් මේ පාර ගිහිල්ලා විපක්ෂය තමයි නෑ මාර තැනකදී හැබැයි එකක් තියෙනවා මේ පොඩි දෙකක් නිකන් අයිඩියා එකක් ගන්න එක මම මට නිකන් හිතිච්ච දෙයක් ඇවිල්ලා. දැන් සාමාන්‍ය ගත්තොත් ලෝකේ
දේශපාලනයගත්තු සාමාන්‍යයෙන් තියෙන පක්ෂ දෙකයිනේ. ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. ආණ්ඩුවේ ඉන්න පක්ෂය සහ විපක්ෂය. කියන්නේ මොනවානේ දේශපාලන පක්ෂ දෙකක්නේ තියෙන්නේ. හැබැයි දැන් අර මේ ළඟදී ඉඳන් මම හිතන්නේ මේ අවුරුදු 5කට නැත්නම් 6කට ඉඳන් ගිහලා ඇවිල්ලා තියෙනවා හැම වෙලෙම තර්ඩ් ෆ්‍රන්ට් එකක් ඇවිල්ලා තියෙනවානේ. දැන් කලින් ගත්ත දැන් වුණත් ආණ්ඩුව කියලා ගත්තට විපක්ෂයේ ජොයින්ට් එකයි ආණ්ඩුවයි ඉන්නේ. ආණ්ඩුව ඉස්සර තර්ඩ් වීල් එකේ හිටපු එක්කන දැන් ලොකෝට වෙයිලා ඉස්සරහට විපක්ෂයේ තියෙනවා. හැබැයි දැන් නිකන් අර තර්ඩ් ෆ්‍රන්ට් එකක් වගේන කතා තියෙනවා. දැන් ඕක මම දකිනවා මේ දන ජර්මනි වල වෙනවා. අලුතෙන් අර පොඩ්ඩක් රැඩිකල් රයිට් වින් පාර්ටි එකක් ඇවිල්ලා තියෙනවා. ඉංගලන්තේ වෙනවා. දැන් කවුද නයිජල් ෆරාජ්ගේ පක්ෂය. දැන් කියන්නේ ලේබර් එකයි ටෝරි පක්ෂ නෙමෙයි ඊළඟ ඡන්දේ සමහරවිට නයිජල් ෆරාජ්ගේ අර මොකද්ද මේ නම මතක නැහැ. ඉංගලන්තේ රිෆෝම් now UK ඒ පක්ෂය ඉස්සරහට එන්න පොද්ද. දැන් අර ලෝකෙම තියෙනවානේ පොඩි ටිකක් අර තර්ඩ් ෆ්‍රන්ට් වගේ පොඩි කතාවක්. ලංකාවේ නම් දෙයියන්ගේ පීඩෙන් තර්ඩ් ෆ්‍රන්ට් එකක් නෑ. පේන්නවත් ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුවක් ඉන්නවා. ඔව් සෙකන්ඩ් ෆ්‍රන්ට් එකක් නැති එකනේ ප්‍රශ්නේ. ඔව් එහෙම කියන්න එපා. මිනිස්සුන්ගේ හිත රිදෙනවා. නෑ මං කියන්නේ ආණ්ඩුවක් ඉන්නවා. නෑ හැබැයි නාමිනි වෙන්න පුළුවන් මේක ඉස්සරහට. විපක්ෂයක්ගේ පක්ෂ ටිකක් පක්ෂ දෙකක්නේ ප්‍රධාන වශයෙන් UNP කියන එකක් නැහැනේ. ඉතින් ඇත්තටම ගත්තොත් පක්ෂ දෙකක් එකට එකතු වෙලා ඉන්නවා. ඉතින් ප්‍රධාන හතුරා නිසා පමණයි. පක්ෂ දෙකක් විතරනේ මතක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අර සම්ප්‍රදාය දේශපාලනේ තිබ්බේ වාමාංශික පක්ෂ සහ දක්ෂිණාත්මක පක්ෂනේ තිබ්බේ. ඒක ලයින් එක බ්ලර් වෙලා. ඒ ලයින් එක දැන් සෑට් ඒක තමයි කියන්නේ. දැන් ඒක බ්ලර් වෙලා තියෙන එක දැන් මම කිව්වේ අර තර්ඩ් ෆ්‍රන්ට් එක ආයිත් අර හැදීගෙන එනවා කියලා. ඇත්තටම ඒක ඉතින් ලංකාවෙත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන්නේ විය යුතුයි. නැත්නම් මාර ප්‍රශ්නයක් වෙනවා ඊළඟ ඡන්දයක් ලඟ වෙද්දී. මොකද කාටද දෙන්නේ කියන ප්‍රශ්නේ. මොකද දැන් ඇත්තටම මේ ආණ්ඩුව මාර හොඳ විදිහට වැඩ කරන හින්දා නෙමෙයි පවතින්නේ. දැන් ආපු රිෆෝම්ස් වලින් මේ අනිත් ඔක්කොම අමතක කරත් අපි කිව්ව මේ ඔය ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුටර් පත් කරන ඒට දාලා නීති කෝපෝරල් පනිෂ්මන්ට් එක අහෝසි කරනවා කියපු ඒවා ඊට පස්සේ අපේ දණ්ඩ නීතියේ තියෙන ඕන මූලික ව්‍යුහාත්මක වෙනස්කම් කරන ඒවා ඊට පස්සේ අනෙකුත් නීතිවල තියෙන වෙනස්කම් තාම හිම සොලිඩ් නීති වෙනස්කමක් අපිට දකින්න හම්බුනේ නැහැ. හරිද? එතකොට දැන් අවුරුද්දක් මාස කිහිපයක් ගිහිල්ලා. ඒතර මේ නීති වෙනස් කරගන්න නැතුව ඉතාමත් අවුට්ඩේටඩ් නීති ගොඩක් අපි ඉන්නේ. මම දැක්ක ෆයිසර් මුස්තාපා ජනාධිපති නීති දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහු කියලා තියෙනවා මේ අර ෆෝල් බේස් ඩිවෝස් තියෙන සිස්ටම් එක වෙනස් කරන්න බිල් එකක් ගේනවා කියලා. ඒකත් කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒකට ආණ්ඩු පක්ෂයෙන් මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් එහෙම අපිට හරි රිෆෝම් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මේවා නීති වෙනස් කරගන්න නැතුව ආණ්ඩුව එක පැත්තකින් ඒ අඩුපාඩුව කරනවා. හරිද? එහෙම වෙලත් ආණ්ඩුව පවතින්නේ කියන්නකො. ආණ්ඩුව පවතින්නේ විපක්ෂයේ තියෙන දුර්වලකමටත් වඩා විපක්ෂයට කිසිම අයිඩියොලොජි එකක් නැතිකම විපක්ෂයට වැලියුස් ටිකක් නැහැ. කියන්නේ ආණ්ඩුවත් එක්ක ගැටෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන අඩුපාඩුවක් එක්ක විපක්ෂය ගැටෙන්නේ ඉතාමත් අවුට්ඩේටඩ් වෙච්ච සංකල්ප ගොඩාක් ඉස්සරහට අරගෙන. සහ ඒව තනි පුද්ගලයන්ගේ අභිමානයට ගෞරවයට විශාල හානියක්. ඒ ගත්ත හැම කතාවම. ඒතර විපක්ෂය ගැටෙන්න හදන්නේ ඒ මට්ටමින් නම් මිනිසුන්ට එහෙම විපක්ෂයක් වැඩක් නැහැ. ඇත්තටම හර්ෂද සිල්වා ඒ පාර්ලිමේන්තුවේදී කියපු තැනින් තමයි ඇත්තටම විපක්ෂයක් ගැටෙන්න ඕනේ ආණ්ඩුවක් එක්ක. මේ former minister Johnson Fernando, his two sons and two others were further remanded till 30th January by Vattala Magistrates Court. දේශපාලන පරිගණක. ඔව්. එහෙම නේ ඉස්සරහට කියන්නේ. ඉස්සරහට එහෙම ගියා ඉතින්. පොඩි වැරද්දක් කරලා. ඔව් ඒ නිසා තමයි මම කියන්නේ තුන්වෙනි විකල්පයක් හැදෙන්න ඕනේ ඡන්දයක් ඉස්සරහට එනවා නම් ඉතින් නැත්තම් වෙන්නේ නැත්තම් විපක්ෂයක මම කියන නාමිනිය අර දැන් ආණ්ඩුවයි විපක්ෂයයි දැන් විපක්ෂෙත් තියෙනවනේ ප්‍රශ්නයක් ඇවිල්ලා ලංකාවේ සම්ප්‍රදායිකව දැන් ගත්තොත් වෙලා රනිලුත් ඇවිල්ලා විපක්ෂ සෑහෙන කාලයක් හිටියනේ ඒකත් කම්ෆර්ටබල් පොසිෂන් එකක් හරිද ඒ උතන තමයි ගැටලුව තියෙන්නේ ආණ්ඩුවත් ඉතින් ආණ්ඩුව කියන ආණ්ඩුව නම් ටිකක් කම්ෆර්ටබල් නැහැ කියලා දැන් ගත්තට පස්සේ නෑ ඉතින් ගත්තට පස්සේනේ තියෙන්නේ ඒක රැල්ලක් එක්ක ආපු ආණ්ඩුවක් නේ නාමිනේ මේක නිකන් අර නිකන් සාමාන්‍ය රටේ සාමාන්‍ය තත්ත්වයේ දීලා තිබ්බ ඡන්දයක් නෙමෙයිනේ ක්‍රයිසිස් එකක් ඉවර වෙලා ඇවිල්ලා ලොකු දේශපාලන මතවාද සහ ඒකත් එක්ක ආපු ආණ්ඩුවක් නෙමෙයි මේක ඒක වෙන කතාවක් හැබැයි සාමාන්‍යයෙන් මම කිව්වා අර තර්ඩ් ෆ්‍රන්ට් එකක් තියෙනකොට තමයි විපක්ෂයේ ආණ්ඩුවයි දෙකම අර අපි කාට සාමාන්‍යයෙන් අපි ඇඩ්වොකේට් එක්ක දැන හැමලෙම කතා කරන්නේ තරගයක් තියෙන්න ඕනේ දේශපාලනය ඇතුළෙත්. දේශපාලනේ දැන් තියෙන්නේ ඔලිගොපොලියක් නේ තියෙන්නේ. ඩුවොපොලියක් තියෙන්නේ. ඉතින් අඩුම ගානේ ඔලිගොපොලියක් හරියෙන්න ඕනේ. එතකොට අඩුම ගානේ පොඩි තරගයක් තියෙනවා. ඉතින් සහ මිනිසුන්ට තේරීමක් තියෙනවා. ඔව් තේරීමක් තියෙනවා. ඒකට දැන් කියමුකෝ කවුරු හිතුවත් හරි මේ ආණ්ඩුවත් කරන්නේ විපක්ෂයත් කරන්නේ නැහැ කියලා හරි
තුන්වෙනි පක්ෂයක් තියෙන දීලා බලමු කියලා. ඉතින් ඒක ඉතින් ඒ වගේම තමයි choice එක තියෙනවා. ඊයේද හෝ පෙරේද වෙනකොට මැතිවරණ කොමිසම පක්ෂ 5ක් අලුතෙන් රෙජිස්ටර් කරලා තිබ්බා ඉතින්. බලමු ඉතින් ඉස්සරහට කොයි විදිහට වෙයි කියලා. හැබැයි පක්ෂයක් රෙජිස්ටර් කරන එකත් නාමිනේ එතන හරිය ලිමිටේෂන් තියෙනවා. හරි අමාරුයි කියලා තමයි ඔය කියන්නේ නේද? පැතුම්ලා එහෙම. පැතුම්ලා සෑහෙන අමාරු. සෑහෙන අමාරු තාම හම්බුන්නේ නැහැ දෙපාර තුන් පාරකට වැඩි උත්සාහ කරලා තියෙන තාම බැරි වුණා. තාම බැරි වුණා. මේ ඊගා මැච් එකක් බලනවද යනවා? යා යන්නේ ඒකයි. මේ ගියාට කමන්නේ අර මොනවද මානසික මොනවද බලය පාවිච්චි අධිමානසික බලය. අධිමානසික බලය පාවිච්චි මම අධිමානසික බලයක් පාවිච්චි කරේ නෑ. මං කිව්වේ හොඳට සිත ඒකාග්‍ර කරලා ඒක විශ් කරා කියලා එම දිනන්න කියලා. මට ඉන්දික මේ මතක් වුණේ පරණ ඉස්සර BBC එකේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා මතකද නැහැ goodness gracious me කියලා. අර මතකද අර මහේශ්වර යෝගී හිටිය අර ටින් එහෙම අර යා හිත ඒකාග්‍ර කරගෙන එහෙම ප්‍රාර්ථනා කරගෙන නැද්ද දැන් බෝලි විකට් එකේ වදින්න නැහැ බේල් එකේ වදින්න නැතුව ළඟින් ගියත් හුලඟට වැටෙනවා වගේ වෙන්න පුළුවන්. එහෙම දෙක තුනක් වුණා අයියා. අර ළඟ දෙක තුන හතර කියන විකට් ටික ගිහින් ඒක නාමේ ඒක ඔයාගේ ටින් එකද මම ඒක ප්‍රාර්ථනා කරා දැන් මෙහෙම යන්න ඕනේ යන්නේ කියලා ප්‍රාර්ථනා කරා. ඒකට මේ තව පොඩි දෙයක් තියෙනවා මේ ට්‍රම්ප්ගේ පොඩි ආයිත් අලුත් ආතල් එක ට්‍රම්ප් ඉතින් ආතල්නේ දින දැන් දිගටම ආතල්යක් තියෙනවා. ඔව් දැන් තියෙනවා මොකද බෝඩ් ඔෆ් පීස් මම ක්‍රිකට් ගැන කතා කරද්දී අපේ කට්ටියට බැරි වෙලාවත් ඇමරිකාවේම ක්‍රිකට් තිබ්බනම් ඉන්දියාව ලෙවල් එකට ඇමරිකාව ක්‍රිකට් ගහුවා වඩුම තමයි ලෝකෙ එක්කවත් ක්‍රිකට් ගන්න නෑ දැන් මේ අලුතෙන්ම හදලා තියෙනවා මොකද මේ ජනවාරි 17 හදලා තියෙන්නේ මොකද බෝඩ් ඔෆ් පීස් කියලා එක්සිකියුටිව් බෝඩ් එකකුත් දාලා ඒක ඉතින් අර මාක් රුබියෝ ඉන්නවා ටෝනි බ්ලෙයා ඉන්නවා අර වෙපන් ඔෆ් මාස් මාර සෙට් එකක් ඉන්නවා ඉතින් ඒක ASCII එයාගේ මේ සන්නි ලෝවත් දාගෙන කොහොම හරි ජාලිත් කුෂ්ණ ඔව් කුෂ්ණත් දාලා ඊට පස්සේ එයාව අපොයින්ට් කරලා තියෙනවා චෑර්මන් ෆොර් ලයිෆ් ඒකන අර දැන් බැන්නට ඇමරිකාවත් හෙන ආතල් රටක් බවට පත්වෙල දින අර චීනෙත්තර චෑමන් ෆොලයි උතුර කොරියාව චෑමන් ල ්‍රම්මුත් අඩුපකාරද එයාට රටේ චා ප්‍රසිඩන්් ෆලයි ෙන්ඩ බෑන මොනකුත් ඇමරිකාය ඩෙමොක්‍රසියක් තියෙන සන්ධයක් තියෙන තියෙන රටන්නේ ඒක නිසා මට මොනක යාට ඕන එකක් හදාකට ඒක චෑමන් ෆොලයි අර ලඟති මොක්කර තිබරේද මේ කැනර මන්දක ඩිප්ලෝමසි කියනක කොච්චර බින්දුර දාලා තිනද කියලා මේ කවුද මැක්‍රෝන් එවපු මැසේජ් එකක් ට්‍රම්ප් එලියට දාලා ඒක මේ හොයාගන්න පුළුවන්වත් මං කියන එක එනවා ආතල් ඒ කියන්නේ මේ පර්සනල් ලෙවල් එකට මම දනාට යනවා ඔව් පර්සනල් ලෙවල් එකේ මැසේජ් එකක් ඒක දනා ගිහිල්ලා මේ සෝෂල් මීඩියා වල දානවා නම් ඔව් සෝෂල් මීඩියා වල දානවා නම් ඒක මාරම අවුල්නේ විශේෂයෙන් දැන් ඔයයි මමයි නම් කවන්නේ අපි සාමාන්‍ය මිනිස්සුනේ ඒ වෙනුවේ මේ ඇමරිකාවේ ජනාධිපතිවරයා තමයි පන්සේ ජනාධිපති ඇමරිකා ජනාධිපති කියන ලෝකේ කියන්නේ ලෝකීන බලවත්ම පුද්ගලයා කියලා. අර හිතනකො රංජන් රාමනායකර මේ රෙකෝඩ් කරලා එළියට ආවේ ඒකත් ඒ මිනිහා දාලා වෙන වෙන කේස් එක. ඔව් දැන් මේක වෙන කවුරුත් ට්‍රම්ප්ට අපි එකක් තියෙනවා. අපි ඉන්දික මේකේ උඩි ආතල්ලක් තියෙනවා. ඩිප්ලොමැටික් කියන කතන්දරේ ඒක ඉවරයි අතරම. ඩිප්ලොමැටික් නෙමෙයි අර ප්‍රයිවසි කියන එක නේද? ඒක පර්සනල්. අපි මේ බෝඩ් ඔෆ් පීස් එකේ උඩි ආතල් මේකක් තියෙනවා. මේක එක රටවල් සෙට් එකක් ඇවිල්ලා ඒක මේ බෝඩ් ඔෆ් පීස් එක කියන්නේ ඒක මේක අතම මේ බෝඩ් ඔෆ් පීස් එකේ තියෙන ගාසාවල මිනිහා එහෙම තමයි කිව්වේ කියලා තියෙන වෙලාව ගාසාවල තියෙන යුද්ධේ කොහොම හරි සමතය ගෙනල්ලා ඒක නිකන් ෂේප් කරන්න කියලා. දැන් ඒකට රටවල් සෙට් එකක් පැනලා උදව් කරන්න ගිහිල්ලා තියෙනවා. එක සෙට් එකකට ඉන්වයිට් කරලා තියෙනවා තාම මේකනම් මොකොත් පිළිතුරක් දීලා නැහැ. එක සෙට් එකක් කෙලිම කියලා තියෙනවා බෑ කියලා. ඊට එක සෙට් එකක් බෑ කියලා දෙනවා. ඒ කියන්නේ ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෝර්වේ, ස්ලෝවේනියා, ස්පේන්, ස්පාන්නිය, ස්වීඩනය, මේ UK, ඉංගලන්තේ. ඒකනම් කෙලිම කියලා තියෙනවා බෑ කියලා. ඊට පස්සේ මේ කැනඩාවට මේ ඉන්වයිට් කරලා ඉන්විටේෂන් එක ආයිත් තරම්. ඒ කියන්නේ තිබ්බේ ඒකන මේ හිතාගන්න මේක මේ මොනවද මේ වෙන්නේ කියලා මොකක්ද වෙන්නේ කියලා හොයාගන්න දෙන්නේ මෙසේජ් එකේ ඒ තරම් ආතල් ඇත්තට කියවන්න පුළුවන් මම හොයාගන්න ඒ ජියෝපොලිටික්ස් ප්‍රෙෂර් එකත් මම හිතන්නේ ලංකාවට අපි සෑහෙන්න කල්පනාවෙන් සෙල්ලම් කරන්න ඕන අපි එක හොඳක් තියෙනවා මේ එකකවත් ඉන්විටේෂන් එකවත් බලෙන්වත් කියන්නේ ලංකාව මේකේ අපි බලෙන් ගිහිල්ලත් නැහැ ඉන්වයිට් කරලත් නැහැ බෑ කියලාත් නැහැ හොඳ වෙලාවට හොඳ වෙලාවට ඒ කියන්නේ ඇත්තටම ආගෙන ඉන්න තරම් නෑ ඒක තමයි අපිට වටින්නේ මොනවා වුණත් අපේ අජෙන්ඩා එකක් තියෙනවනේ වැඩි හොඳයි ඒක කියන්නේ ඊට පස්සේ ඉස්පාකේ කවුරු හරි කියයි ආ දැන් ලංකාව ගිහිල්ලා මේකට බැඳෙන්න ඕන ස්ටේට්මන්ට් එක දෙන්න ඕන කරනවා නම් අපි බැක් කරනවා ඒ නිසා මතක් කරන්න එපා අර මැසේජ් එක තියෙනවා from president Macron to president Trump මේ Macron කියන my friend we are totally in line on Syria we can do great things on Iran I do not understand what you are doing on Greenland let us try to build great things
It has a Macron can I can set up G7 meeting after Davos in Paris and on Thursday afternoon. I can invite Ukrainians, the Danish, the Syrians and the Russians in the margins. Let us have dinner together in Paris together on Thursday before you go back to the US. Emmanuel. ඔය මැසේජ් එක මේ එන පර්සනල් මැසේජ් එකක්. මේක මේ කියලා ඔය එළියට. මට මතක් කරගෙන ඔයගොල්ලෝ ෆැමිලි ගයි බලනවද? ඔයාලා පුටින් ආපෙලා. ඒ වගේ තමයි. හැබැයි මේ ට්‍රම්ප් කියන මේ හොඳම විග්‍රහය දුන්නේ මේ ඉස්සර යාගේ ඇඩ්වයිස් කෙනෙක් හිටියා බෝල්ටන් කියලා. මොකද මේ මොන මයිකල් බෝල්ටන් නෑ මයිකල් බෝල්ටන් සිදු කියන කන්සේ අර මොනහරි බෝල්ටන් හරිද බෝල්ටන් කෙනෙක් හිටියා. එයා ඊට පස්සේ කිව්ව එක කියන්නේ ඊට පස්සේ එයාත් එක්කත් එයා තමයි අතන ට්‍රම්ප් ගේන්න අර පළවෙනි වතාවේ ට්‍රම්ප් ගේන්න සෑනයාගේ කැම්පේන් ඔක්කොම ඩිසයින් කරේ මේ අනිත් පොඩ්ඩක් Google කරන්න ගන්න මොකද කියේ. හරිද මේ එයා තමයි ප්ලෑන් කරේ ඔක්කොම. මිනිහා ඊට පස්සේ එතන මිනිහා ට්‍රම්ප්ගේ ටිපිකල් සීන ගිහිල්ලා වලියක් ගිහිල්ලා ඇතුලේ පොරට මේ හරි මතන් අපි දෙන්නට සෙට්ටෙන්න ඔය යන්න කියලා මිනිහා ගියා. මිනිහ මේ ළඟදී ජෝන් බෝල්ටන්. මිනිහා ඊට පස්සේ කිව්වා මාර කතාවක් කියලා ට්‍රම්ප් කියන්නේ නිකන් සමහරවල් නිකන් පොඩි ළමෙක් වගේලු. මනාකල්ප විදිහට පොඩි ළමයි ඉන්නේ හදාගන්නේ. අර මෙහෙම එකක් වුණොත් මේක තමයි හරියන්නේ. කියන්නේ එයාම හදාගන්නේ ඔළුවේ ඇවිල්ලා. එහෙම හදාගෙන ඊට පස්සේ කියනවා එයා ඇත්තට නරක විදියක් නෙමෙලු හිතන්නේ. මිනිහා ඇත්තට හිතන්නේ වර එයාම අර ඉමැජිනරි කියන්නේ නික මිත්‍යාවක් යාම හදාගෙන ඇත්තට හිතන්නේ ඒක තමයි හරි විදිය කියලා. ඉතින් මිනිහා කියනවා ඒකලෝ ඒක හේතුවක් එයාත් එක කාට ප්‍රොෆෙෂනල් කෙනෙක්ට වැඩ කරන්න බැරි. ඒ ප්‍රොෆෙෂනල් කට්ටිය දෙන්නේ ප්‍රොෆෙෂනල් මේක දෙන්නේ. මේ ළඟින් තවමර මොකද මේ කට්ටිය වාඩිලා නම් මාකෝ රුබියෝ ඔතන ඉන්නවා. මාකෝ රුබියෝ චිට් එකක් පාස් කරලා තමයි. ඒ කියන්නේ මොකක් හරි කියාගෙන නැද්දි දැන් මාකෝ රුබියෝ ආට මේ පොඩි කැලේ හෝ මොකක් හරි එක දෙන්නේ චිට් එක. චිට් එක මේ වරගෙන එක චිට් එක කියනවා. මේ මාකෝ just pass me this chit. මාකෝ රුබියෝ උඹට වේව. ඒ වගේ කරන්නේ එහෙම වේව එකක් නෑ. ඒක තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක දැන් මිනිහත් එක දිවට මාකෝ රිවියෝ ඒ කවුද හැස්ගත්තුයි. ඉතින් ඒ දෙන්න විතරයි ඉතින් මිනිහා කියන ඕන එකක් හා. ඉතින් මිනිහටත් ඕනේ ඒ වගේ කට්ටිය තමයි ඕනේ. ඉතින් ඒකයි මිනිහත් කියන්නේ යත් එක්ක හිටපු ළඟම කට්ටිය ඊලොන් මස්කුත් හිටියන්නේ. ඊලොන් මස්ක් කියන්නේ මොනා කරත් මොනා කිව්වේ නැති උනත් මූලයක් නේ. හරිද? ලෝකේ ඉන්න දැන් කියන්නේ ලෝකේ එකම ට්‍රිලියනිපතියා වෙන්න පුළුවන් පුද්ගලයා කියලා. කනිතේ කරපු හැම SpaceX ටෙස්ලා කරපු හැම කම්පනීකම ෆුල් සක්සස් නේ. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ටත් ඇවිල්ලා එතන ඉන්න බෑ කියන්නේ ඒකයි අර කියන්නේ සාමාන්‍යයෙන් තියෙන නැරටිව් ෆ්ලෝ කියලා තියෙනවනේ. ට්‍රම්ප් කියන නැරටිව් ෆ්ලෝ එක නෑ. ඒ නැරටිව් ෆ්ලෝ එක නැති නිසා තමයි වර්ල්ඩ් ඕඩර් එක කැඩලා තියෙන්නේ. හරි වාරණ වීසා අනිවාර්යෙන් රිජෙක්ට්. අනවශ්‍ය කතා ඔයා කියනවා. නෑ තාම ඇක්ටිව්. හැබැයි ගිහිල්ලා කෙලිම හරවල එන්න ගියේ. ඒකනේ නෙමෙයි අපි මේව ගහනවනේ ඊමේල් ගහනවනේ. රිනුවල් ඊයාත් බිහිපොල ඒගොල්ලෝ තේරෙන්නේ නැත්නම් මේක සබ්ටයිටල්ස් දාලා මේක ඇල කපලා නාමනේ එහෙම කරන්න එපා. පොඩි ක්ලිප් කපලා එවන්න. රිනුවල් ගැන හොප්ස් තියාගන්න එපා. අපි එනවා යමුනේ. එරන් මේ අපි සබස්ක්‍රයිබ් කරන්න වෙනදා වගේම බලන්න කමෙන්ට් කරන්න මැච් එකත් බලන්න නාමි බලන මැච් එක කැමරාව මම අරකට විතරයි යන්නේ යන්නද යන්නේ රයිට් එහෙනම් අපි ගිහින් එන්න කට්ටියටම thank you අපි යනවා ජය වේවා ජය වේවා